සිව්හෙළය රකින අභීත ගොවි පරපුරෙහි පාරම්පරික උරුමයන් මතු පරපුරට දායාද කිරීම පිණිස කෙත බත හඳුනන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පලිබෝධ සම්බන්ධයෙන්. අපි පලිබෝධ සම්බන්ධයෙන් මීට පෙරත් කතා කරලා තියෙනවා. මොකද ගොඩක් වෙලාවට දැන් පලිබෝධනාශක ඔබ භාවිතා කරනවා වගේම වගාව සදා කොහොමද පලිබෝධනාශක අපි ඇත්තටම මේ ආරක්ෂාකාරීව භාවිතා කරන්නේ? වගාවේ යම් යම් ඔබට ගැටලු පැන නැගුණු අවස්ථාවන් වලදී පලිබෝධනාශක භාවිතය සම්බන්ධයෙන් තියෙන උපදේශයන් ඇත්තටම ඔබ හරියටම අනුගමනය කරනවාද? නැත්නම් පලිබෝධනාශක සම්බන්ධයෙන් කොයි මහතුරු විතරක් නෙවෙයි ඇත්තටම ව්‍යාපාරිකයින් විදිහටත් වෙළඳසල් වල අලෙවි කිරීමේදීත් යම්කිසි ආකාරයකින් ඔබ කටයුතු කර යුතු තත්වයන් තියෙනවා. ඉතින් ඒවා අනුගමනය කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද එහෙම නැතුනොත් එහෙම මේ සම්බන්ධයෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල අපි හැමෝටම බලපාන සාධකයක්. ඒ නිසා පලිබෝධනාශක වගාව සඳහා යොදා ගන්නකොට ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙලා තියෙන කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවායි කියන කාරණය අපි මතක් කරන්නට ඕනි. එදී පලිබෝධනාශක භාවිතය සම්බන්ධයෙන් කොහොමද තියෙන තත්ත්වය අපි අවබෝධ කරගන්නේ? ඇත්තටම ආරක්ෂාකාරී පලිබෝධනාශක භාවිතය සම්බන්ධයෙන් තමයි අද මූලික වශයෙන් අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි පහුගිය කාල පරිච්ඡේදය තුලත් මේ පිළිබඳව අවධානය යොමු කරන සමාජයේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණා. ඒ නිසා අපි ගොවි මහතුරු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තමයි අද මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ සඳහා ආරාධනා කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ශ්‍රේෂ්ඨ මෙහෙයුම් සහ නීති කටයුතු අංශයේ අංශ ප්‍රධානී මොහාන් හතුරුසිංහ මහත්මයාටත් ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ බලයලත් නිලධාරී විජේසිරි ගුණවර්ධන මහත්මයාටත් සුබ දැසනක් දෙපළටම. සුබ දැසනක්. අපි මොහාන් මහත්මයා මෙහෙම කතාබහට ආරම්භයක් විදියට මූලික පැහැදිලි කිරීමක් අවබෝධයක් ලබා ගන්නත් එක සමහර දෙනෙක් ඇත්තටම දැන් පලිබෝධනාශක කිව්වාම හිතනවා අපි මේකෙන් අපේ වගාවේදී සිදුවන යම් හානියකට ප්‍රතිඵලයක් විදියට තමයි යොදන්නේ කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඊට එහා ගිහිල්ලා අපි පොඩ්ඩක් අවබෝධ කරගන්නට ඕනේ. කොහොමද පලිබෝධනාශක කියන්නේ මොන වගේ දෙයක්ද? මේ තත්ත්වය හඳුනා ගැනීම, මේ වගේම මේකේ සමහරට වර්ගීකරණයන් තියෙනවා වෙන්න පුළුවන්. ඒ මූලික හඳුනා ගැනීම අපි අද කතාබහට ආරම්භයක් විදියට පැහැදිලි කිරීමක් කරමු. ඔව්, බොහොම ස්තුතියි අනුරාධ මහත්මයා. අපි මෙහෙමයි, අපි පලිබෝධනාශක කියන දේ අපිට ඇත්තට වශයෙන්ම අපි කුඩා කාලේදී මේ පලිබෝධනාශක කියන එක හුඟක් අහන්න නොලැබුණු. ඒ කියන්නේ මේක මේ මෑත කාලේ මේ මෑත වර්තමාන කාලයේ සිට තමයි බහුල වශයෙන් මේ පලිබෝධනාශක කියන වචනය භාවිතයට ගොඩාක් අපිට ඇහෙන්න ගත්තේ. මීට කලින් ඒ කියන්නේ පලිබෝධනාශක කියන එක හුඟක් ඈත අතීතයට මං හිතන්නේ විහිදෙනවා. එතකොට මෑත අතීතයේදී අපි බැලුවොත් 1930-40 ගණන් වල මේ පලිබෝධනාශක ලංකාවට ආනයනය කරා යම් යම් හේතු මත. ඒ කියන්නේ මේවා මුලින්ම පලිබෝධනාශක කියන එක යොදාගත්තේ මේ කෘෂිකර්මාන්තයේදීට වඩා ඇත්ත වශයෙන්ම මේ මිනිසා ආශ්‍රිත පලිබෝධනාශක සතුන් පාලනය කිරීම සඳහා. බහුල වශයෙන් ඔය අපි දන්නවා මැලේරියා වසංගතයක් තිබුණා. ඒ වගේ දේවල් වලදී ඒ මදුරුවන්, මැස්සන්, කුහුඹින් ඒ වගේ සතුන් පාලනය, ඒ කියන්නේ ගෘහාශ්‍රිත සතුන් පාලනය පලිබෝධකීන් පාලනය සඳහා තමයි මේ පලිබෝධනාශක මේ මෑත අතීතයේදී භාවිතය කෙරුණේ 1970 ගණන් වලට පෙර. නමුත් පසුපසු ඒ කියන්නේ එතනින් පස්සට වෙනකොට මේ ජනගහනය වර්ධනය වුණා. ඊළඟට වගා කරන්න තියෙන වපසරිය අඩු වුණා. මෙන්න මේ වගේ හේතුන්. ඒ වගේම මේ ආහාර සුරක්ෂිතතාවය අවශ්‍ය නිසා. මොකද ඒ කාලේ කෙරුණේ සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ ගෘහාශ්‍රිත, ඒ කියන්නේ ගෙවල් වල ශ්‍රමය, ගොවි මහතාගේ ශ්‍රමය, එතන මිනිස් ශ්‍රමය තිබුණා එතන. ඒ මිනිස් ශ්‍රමය වැය කරලා ඒ කියන්නේ මේ
යැපුම් කෘෂි කර්මාන්තයක් ඇත්තටම. ඒ කියන්නේ පවුලේ යැපීම සඳහා තමයි කෘෂි කර්මාන්තය කරගෙන ගියේ. එතකොට මෙහෙම යනකොට මේ ජනගහනය වැඩි වෙනවා. ඊට පස්සේ පවුලේ ඉන්න ශ්‍රමය මිනිස් ශ්‍රමය අඩු වෙන්න පටන් ගත්තා. ඒ වගේම වගා කරන්න තියෙන ඉඩකඩත් අඩු වුණා. ජනගහනය වැඩි වීමත් සමග. එතකොට මේවට මේ මිනිසාට සිදු වුණා මේ වාණිජ වගාවන් සඳහා යන්න. ඒ කියන්නේ ඒවා බොහෝ විට මිනිසාගේ ආහාර අවශ්‍යතාවය සපුරාලන්න හදන වාණිජ වගාවල්. මේවා සාමාන්‍ය මොනොකල්චර් කියලා කියනවා. ඒ කියන්නේ ඒක වගාවන්. දැන් ගෘහාශ්‍රිතව ඉස්සර යැපුම් කෘෂි කර්මාන්තයේදී කලේ සාමාන්‍යයෙන් වගාවල් මේ ඒ කියන්නේ සියලුම භෝග ගෙවත්තේ හදාගත්තා. ගෙවතු වගාවක් විදිහට තමයි ඒක ගියේ. නමුත් මේක ජනගහනය වැඩි වීමත් එක්ක මේ ආහාර අවශ්‍යතාවය සපුරාලන්න මිනිස්සුන්ට මේ ඒක වගාවන් වලට ඒ කියන්නේ මොනොකල්චර්ස් වලට යන්න උනා. මේක උනාට පස්සේ දැන් අපි දන්නවා දැන් සමතුලිතතාවයේ පරිසරයේ බිඳ වැටුණා. මේ වෙනකොට අර පලිබෝධ කියන ඒ කියන්නේ කලිනුත් හිටිය දැන් ගෙවතු වගාවේදී හෝ ගෘහාශ්‍රිතයේදී මර්ධනය කරගන්න පහසු. ඒගොල්ලන්ගේ ශ්‍රමය තිබුණා. ඒ කියන්නේ වල්පැල හැදුනොත් ශ්‍රේෂ්ත්‍රයේදී අතින් ගලවලා දානවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ ඊටාම සරල ක්‍රම මගින් ඒගොල්ලෝ පාලනය කරගත්තා. නමුත් වාණිජ වගාවන් විශාල වපසරි වලට යනකොට මේක අතින් කරගැනීමට බැරි තත්ත්වයක් උදා වුණා. ඒතකොට අපිට සාමාන්‍යයෙන් 1970 අගභාගය සහ 1980 මුල් භාගයේ වගේ වෙනකොට මේ පලිබෝධනාශක කියන එක ආනයනය බහුල වශයෙන් සිදු වෙන්න පටන් ගත්තා. අන්න ඒ කාලේ තමයි ওই පලිබෝධනාශක ගැන එතනින් පස්සේ දිගින් දිගටම මේ පලිබෝධනාශක ගැන කතා කරන්නත් මේ අපිට නිතරම අසන්න ලැබුණේ. එතකොට 1980 තමයි අපි දැන් ඉදිරියේදී කතා කරමු. 1980 තමයි පලිබෝධනාශක පාලනය කිරීමේ පනතත් ගෙනල්ලා තියෙන්නේ. එතකොට අපිට ඒකෙන්ම තේරෙනවා මේ පලිබෝධනාශක කියන එක බහුල වශයෙන් රටට එන්න පටන් ගත්තට පස්සේ තමයි මේ පලිබෝධනාශක පාලනයක් නියාමනයක් අවශ්‍ය නිසා තමයි මේ පනත 1980 දී සම්මත කරලා තියෙන්නේ. එතකොට තව විදිහකින් කියනවා දැන් පලිබෝධක කියන අපි හඳුනාගන්නේ මොකද්ද? දැන් පලිබෝධකේ කියන්නේ මොකද්ද කියලා අපි දැනගත්තොත් නිකන් සරල විදිහකින් කියනවා නම් පලිබෝධකේ කියන්නේ ඇත්තටම මිනිසාට එක්ක හෝ මිනිසාගේ යම්කිසි ක්‍රියාවලියකට ඒ මිනිසාට හෝ මිනිසාගේ යම් ක්‍රියාවලියකට හානි පමුණන මේක හානිය ආර්ථික මට්ටම ඉක්මවා ගියාට පස්සේ තමයි අපි ඒක පලිබෝධකෙක් කියලා හඳුන්වන්නට ගන්න. එහෙම නැත්නම් අපිට ගොයමේ කීඩාවෙක් දෙන්නෙක් 10ක් 15ක් හිටියා කියලා අපි මේක පලිබෝධකෙක් කියලා මේ හඳුන්වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ ආර්ථික හානිදායක මට්ටම කියන එක ඊටාම වැදගත්. අද ගොඩාක් අය මේක හඳුනා ගන්නනේ නැතුව ඒ කියන්නේ සියලුම සතුන් අපිට මේ කිසිම සතෙක් මර්ධනය කරන්න බෑ. ඔක්කොම මරලා අපිට ජීවත් වෙන්න බෑ. මේ හැම සතෙක්ම අපි පලිබෝධකයෝ විදියට හඳුන්වන මේ නම් කරලා තියෙන මේ සියලුම සතුන් ඇත්ත වශයෙන්ම අපිට මේ පරිසර තුලිතතාවයට ඉතාම වැදගත්. ඒ නිසා අපි කරන්නේ මේක අපිට හානියක් වෙන මට්ටමට එනකොට විතර අපි මේක පාලනය කරන්නේ. ඒ වෙනකොට තමයි අපි පලිබෝධකෙක් කියලා හඳුන්වන්නේ. අන්න ඒ මට්ටමේ ඉඳලා තමයි අපි පලිබෝධකයන් ගැන සහ පලිබෝධ නාශක ගැන මේ අවස්ථාවේදී කතා කරන්නේ මහත්තයා. ඔව් ඒ අවබෝධය තමයි වඩා වැදගත් වෙන අර මේ අපේ මොහන් මහත්තයා කිව්වාගේ මේ ආර්ථික හානියක් දක්වා ඒ කියන්නේ වගා හානියක් දක්වා අපි අර වාණිජ වගාවන් වල යනවා නම් තමයි පලිබෝධ පාවිච්චි කරන්න ඕනේ. එතකොටත් හැබැයි අපි අර කිව්වාගේ අපිට මේ හිතකර සතුනුත් ඉන්නවා. ඉතින් ඒ උනුත් ආරක්ෂා කරගන්න ඕන පරිසරේ. ඉතින් ඒ අවශ්‍යම අවස්ථාවදී තමයි අවසාන ප්‍රතිඵලය විදිහට තමයි පලිබෝධනාශක වලට යන්න කියලා ගොවි මහත්තුරුන්ට නිරන්තරයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් කියන්නේ. එතකොට අපේ ගුණවර්ධන මහත්තයා දැන් ගොඩක් වෙලාවට ගොවි මහත්තුරු විදිහට දැන් වගාබිමේදී දැන් මේ පලිබෝධනාශකයක් පාවිච්චි කිරීමේදී විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕන කරුණු මොනවද කියන එකත් අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. මොනවා හරි දැන් කවුරු හරි හිතනවා මොනවා හරි දෙයක් ආපම අපි ගියා කඩේට ගත්තා මොනවා හරි මේකට මේ පලිබෝධනාශකයක් යොදන එක තමයි මේ අපේ අවසාන ප්‍රතිඵලය කියලා. නිසා මම හිතනවා මේ පැහැදිලි කර ගැනීම වඩා වටිනවා. ඔව් සුබුදෑසනක් දහබර අසන්නනි. ඒ වගේම අනුරාධ මහත්තයාට සුබුදෑසනක්. අපි කතා කරමින් හිටියේ ඇත්තටම මේ ගොවින් වගා කිරීමේදී වගකීමෙන් කොහොමද වගා කිරීම සිද්ධ කරන්න කියන දේ සම්බන්ධව තමයි අපි මේ ප්‍රවේශයක් ලබා ගැනීමෙන් හිටියේ. එතකොට මේ වගකීමෙන් වගා කරමු කියන දේ ගැන සම්බන්ධ වෙනකොට අපි ප්‍රධානම කරුණු 3ක් අපේ ඔළුවට ගන්න ඕන දේ විදිහට මම දකිනවා. එකක් තමයි ඔබගේ ආරක්ෂාව සම්බන්ධව ඔබ වගකීමක් ගන්න ඕන. ඒ කියන්නේ පලිබෝධනාශක යොදන පුද්ගලයා
ඇත්තටම එතන වගකීමක් ගන්න ඕනේ. ඊළඟ කාරණය තමයි ඔබ නිෂ්පාදනය කරන ආහාර පරිභෝජනය කරන අය සම්බන්ධව වගකීමකුත් අපි ලබා ගන්න ඕනේ. ඊට අමතරව මොහන් මහත්තයා කිව්වා වගේ අපි අවට තියෙන පරිසරයේ ආරක්ෂාව සම්බන්ධව අපි අනිවාර්යයෙන්ම ලොකු වගකීමක් ගන්න ඕන. මෙන්න මේ කාරණා ත්‍රිත්වය මුල් කරගෙන තමයි අපි මේ ගොවීන් වගා කරනකොට කොහොමද වගා කරන්න ඕන වගකීමෙන් කියන එක සම්බන්ධ මේ දේ ගොඩ නැගෙන්නේ. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම ඔබගේ ආරක්ෂාව සම්බන්ධව අපි පොඩ්ඩක් කතා කරොත් එහෙම මෙතනදී මූලිකම වෙන දේ තමයි මේ පලිබෝධනාශකවල තියෙනවා අන්තරාකාරී බව. ඒ අන්තරාකාරී බව නිසා අපිට සිද්ධ වෙන එක අවඩක් තමයි මේ පලිබෝධනාශක විසවීම් වලට ලක් වෙන්න පුළුවන්. එතකොට මේ විසවන ආකාරය අපිට ආකාර දෙකකට වෙනවා. එකක් තමයි ශනිකව විසවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ශනිකව විසවීමක් වුණොත් තමයි ඔය අපිට එදිනෙදා සාමාන්‍යයෙන් අපේ ගොවි මහත්තුරු කියන දෙයක් තමයි ඔන්න මම මොකක් හරි දෙයක් ඉස්සට පස්සේ මගේ උගුර දැවිල්ලක් එනවා. මගේ ඒක ඒ තෙල් එක ගෑවුනාම මේ හැම කසන ගතියක් එනවා. අන්න ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් මගේ දරුණු හිසරදයක් එනවා. මෙන්න මේ වගේ දේවල් වලට අපි කියන්නේ ශනිකව විසවීමක්. ඒ කියලා කියන්නේ acute toxicity එකක් එන්න පුළුවන්. අනිත් කාරණේ තමයි භයානකම දේ. ඒක ඇවිදිලා ඒකට කියන ක්‍රොනික්. ඒ කියන්නේ ඒක නිදන්ගත වෙනවා. අපි දීර්ඝ කාලයක් තිස්සේ පලිබෝධනාශක වලට නිරාවරණය වීමත් එක්ක අපිට සිද්ධ වෙන දෙයක් තමයි ඒ පලිබෝධනාශක වලට නිරාවරණය වීමෙන් අපේ ඇඟ ඇතුලේ අපිට නොදැනුවත්වම අපිට යම් හෝ රෝග පීඩා වගේ තත්ත්වයන් උපදින්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් වලට හේතු වෙන දේවල් තමයි විශේෂයෙන්ම ඔය පිළිකා වගේ දේවල් වල ඇතිවීම. ඒ වගේම තව ටිකක් අපි මේක විස්තර වෙනවා නම් සමහර විට මේ දීර්ඝ කාලීනව මේ පලිබෝධනාශක වලට නිරාවරණය වීමෙන් අපිට විකෘති ඇති වෙන තත්ත්වයන් එන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රජනන සෞඛ්‍ය තත්ත්වයේ යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හිතලා බලන්නකෝ. දැන් අපි ගොවි මහත්තයෙක් ගත්තාම පලිබෝධනාශකයක් යොදනකොට එයාගේ සමතුලින් දැන් මේ මම කලින් කිව්වනේ අපේ ශනිකව විස වෙනවා කියලා. ශනිකව විස වෙන එක ගන්නකොට ඒක වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි අපිට එකක් තමයි අපිට කට ඇතුලෙන් අපේ ආහාර මාර්ගය තුලින් යම් කිසි විසවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමතුලිනුත් ඒ දේ වෙන්න පුළුවන්. මේ සමතුලින් වෙන විසවීම අපි ගත්තොත් එහෙම අපේ අතේ මේ උඩ කොටසෙන් අපි ගත්තොත් එක කොටසක් පලිබෝධනාශක අපේ ඇඟ ඇතුළට මේ ඇතුල් වෙනවා කියලා. ඒ වගේම අපේ නලල කොටස නිරාවරණය වුණොත් සාමාන්‍යයෙන් ඒ වගේ 4 ගුණයකින් එක වැඩි වෙනවා. ඒ වගේම කන් පැත්ත නිරාවරණය වෙලා තියෙනවා නම් ඒක 5 ගුණයකින් වැඩි වෙනවා. අපි මේ කියන්නේ අපේ අතේ උඩ කොටසට එකයි කියලා හිතුවොත්. එතකොට අපේ ලිංගාසිත ප්‍රදේශ ගත්තොත් එහෙම ඒවට නිරාවරණය වෙලා තිබ්බොත් එහෙම අර අතෙන් එන ප්‍රමාණයට වැඩිය 11 ගුණයක් එනවා. සාමාන්‍යයෙන් අපේ අල්ල ගත්තොත් අල්ලේ එකක් කියලා අපි හිතුවත් 1.8ක් 1.3ක් විතර වගේ තමයි එහෙම දෙයක් වෙන්නේ. ඉතින් හිතලා බලන්න. දැන් ගොවි මහත්තයෙක් ඉන්නවා. එයාගේ තියෙනවා ටැංකියක්. ඒකේ කොතන හරි තැනකින් පලිබෝධනාශක ලීක් වෙනවා. අපි කියනවා ඒක ඉසිරෙනවා කියලා. එහෙම නැත්නම් එළියට එනවා. ඒ එනකොට එයාගේ පිට දිගේ යවුව වැක්කිරීගෙන ඉකිලි ප්‍රදේශ වලට වැක්කෙනවා. අන්තිමට බැලුවායින් පස්සේ ගොවි මහත්තයා මේ වගාවට යොදන පලිබෝධනාශකයෙන් එයා සෑහෙන ප්‍රමාණයක් එයාගේ දැන් ඉකිලි වගේ ප්‍රදේශ වලින් වැඩි ප්‍රමාණයක් ඇඟ ඇතුළට උරා ගන්නවා. මෙන්න මේ වගේ තියෙන අන්තරාකාරී බව නිසා තමයි අපි
ඔබගේ ආරක්ෂාව ගැන මෙහිදී වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කියන දේ ගැන කතා කරන්න හේතුවේ. ඒ වගේම තමයි අවට තියෙන පරිසරය. අපි අනවශ්‍ය විදියට පලිබෝධනාශකයේ දුවොත්, ඒ වගේම අපි වැඩි ප්‍රමාණයක් අනවශ්‍ය ප්‍රමාණය ඉක්මවලා පලිබෝධනාශකයේ දුවොත් පරිසරයට ඒක බලපානවා. මහාන් මහත්තයා ඉතා වැදගත් දෙයක් කිව්වා. අපේ පරිසරය කියලා කියන්නේ මේ පරිසරේ හැම කෙනාම ජීවත් වෙන්න ඕනේ. උදාහරණයක් විදියට ඕගොල්ලෝ හිතනවානේ ඕගොල්ලන් ගෙදරට හානි කරන්න ඉන්නවනේ වේයා කියලා සතෙක්. දැන් වේයා අපේ ගෙවත්තේ හිටපුවාම එයා අපිට ඉතාමත්ම වැදගත් සත්වෙක්. එයා හිටියේ නැත්තම් එහෙම අපි අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ ගස් කොළන් මේ වෙනකොටත් එහෙම්මම තියෙයි. එතකොට අපිට ඉන්න හිටින්න තැනක් නැතිව මුළු පොළොවම ගස් වලින් පිරීලා මේ වැටිච්ච ඒ ගස් කොටන් ඒ ටික ඒ විදිහටම තියෙයි. ඒගොල්ලෝ අපේ මේ පස සංවර්ධනය කරන්න, අපිට පසක් නිර්මාණය කරගන්න අවශ්‍ය කරන මූලිකම දේ දෙනවා. ඒ වගේම තමයි අනිත් සත්තුන්. දැන් උදාහරණයක් විදිහට ඒ කාලේ ඔයගලන්ට මතක ඇති මේ කතාවක් කියනවා මේ ගම්වල නරි හිටියා දැන් නරි නෑනේ කියලා. එතකොට ඒ හරහාම තව කට්ටියක් ඔන්න ප්‍රදේශේ වැඩි වෙලා. ඒ වල්ලූරෝ. අපේ පරණාය කියනවා ඒ කාලේ වල්ලූරන්ගේ පැටව නරින් විසින් කාලා දානවා. එතකොට ස්වභාවිකවම මේකේ තුලනයක් එනවා. ඒ හින්දා මේ අපි මේ කරන හැම ක්‍රියාවලියක්ම කරන්න ඕන මේ පාරිසරික තුලනය ඇති වෙන විදිහට. ඔන්න ඔය හින්දා තමයි මේ පලිබෝධනාශක අපි භාවිතා කිරීමේදී ගොඩාක් වගකීමෙන් සහ සැලකිලිමත්ව ඒ දේ කරන්න ඕන කියලා කියන්නේ. මේක ගොවි මහත්තුරු විදියට අපි හැමෝටම වැදගත් වෙන දෙයක්. මොකද පලිබෝධනාශක වලට වර්තමානය වෙනකොට වාණිජ්‍ය වගා කරන ගොවි මහත්තුරු යනවා. ඒතර පලිබෝධනාශකත් ඕන තරම් ඔබට වෙළඳ පොලේ මිලදී ගන්නත් තියෙනවා. හැබැයි පලිබෝධනාශකයක් අර මොහන් මහත්තයා කිව්වා වගේ අවසාන වගා හානියක් දක්වා නැත්නම් ආර්ථිකමය හානියක් දක්වා යනකොට පමණයි යොදාගන්නේ. ඒ යොදා ගන්නකොටත් ඔබට ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. කොහොමද පලිබෝධනාශක තෝරාගන්නේ? ඒක කොහොමද යොදන්නට ඕනේ? මොකද්ද පරිමාව? ඒකේ අර ගුණවර්ධන මහත්තයා කිව්වා වගේ අපිට හානිදායක වනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවබෝධය ලබා ගන්න ඕන නිසා අද දවසේදීත් අපි මූලික වශයෙන් රන්දියවර වැඩසටහනේදී මේ පිළිබඳව අපි කතා කරන්නේ. ඉංගිරාල උඹලා වනසෙයෝය සිටිනා තැනට බවබෝ සම්පත් පෝය අපේ පුරට අකලට අනවින බෝය හඹා ඇදෙන නොමිනිස් කම හන්දාය කියනා බනබෝය අසනා බනබෝය රකිනා කෙනෙක් ගම් හතකත් නැතිසේය ඩිංගිරාලගේ කැලයට වනලේය ඒත් උඹට මේ අවනඩු නැතුවාය ඩිංගිරාල උඹ තාමත් දඬු මැස්සේ
අනන්තරේ වනසිව්පාවුන් ඔස්සේ අකල් විනාසෙට වහිනා මහා වැස්සේ අපෙරාලලා අභයක හැම පැතිස්සේ ඩිංගිරාල උඹලා වනදෙයෝය සිටිනා තැනට බවබෝ සම්පත් බෝය අපේ පුරට අකලට අනවින බෝය හමා ඇදෙන නොමිනිස් හම හන්දාය. දැන් අපි මේ කතා කරපු දේවල් එක්ක මොහන් මහත්තයා මේ පලිබෝධනාසික සම්බන්ධව මේ නීතිමය තත්ත්වයකුත් තියෙනවානේ. අපි ඒකත් පැහැදිලි කරගන්නට ඕනේ. දැන් ඔබතුමාලා ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් මේ ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන අය අපිට පස්සෝ කතා කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් තියෙන අත්දැකීනුත් මොකක්ද මේ නීතිමය තත්ත්වය පලිබෝධනාශක සම්බන්ධයෙන් තියෙන? අනුරාධ මහත්තයා මෙහෙමයි. දැන් මම අර මුලින්ම සඳහන් කළේ දැන් 1980 දශකයේ පටන් ගන්නකොට වගේ මේ පලිබෝධනාශක බහුල වශයෙන් ආනයන කිරීමක් අපිට දකින්නට ලැබුණා. එතකොට මේ වාගේ වුණාම මේ ඇත්ත වශයෙන්ම මේ ගුණවර්ධන මහත්තයා සඳහන් කරා වගේ මේවා පලිබෝධනාශක කියන්නේ මේ අනිකුත් භාණ්ඩ වගේ ද්‍රව්‍ය වගේ දේවල් නෙවෙයි. මේවා අනිවාර්යයෙන්ම මිනිසාටත් විස වෙනවා, පරිසරයටත් විස වෙනවා. ඒවා භාවිතා කරන්න ඕන බොහොම ආරක්ෂාකාරී පිළිවෙලකට. එතකොට මේ සඳහා මේක නියාමනය කරන්න තමයි ඇත්තටම පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය තියෙන්නේ. මේ පලිබෝධනාශක නියාමනය නීතිමය රාමුවකට කොටු කරන්න. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ පලිබෝධනාශක භාවිතය නියාමනය නෛතික වශයෙන් නෛතික බලයක් දෙන්න තමයි ඇත්ත වශයෙන්ම මේ 1980 අංක 33 දරන පලිබෝධනාශක පාලන පනත ගෙනල්ලා තියෙන්නේ. එතකොට මේ පනත ඇත්තටම ඊටාම කුඩා පනතක්. මේක වගන්ති 27යි තියෙන්නේ. මේ වගන්ති 27 අනුව අපි දැන් ඉදිරියේදී කතා කරන සියලුම දේවල් නෛතික වශයෙන් මේ පලිබෝධනාශක මේ පාලන මේ පනතට අනුගත වෙලා තමයි සිදු කළ යුතු වෙන්නේ. අපි දන්නවා දැන් ලංකාවේ ඇත්ත වශයෙන්ම මේ වෙන විට යම් යම් ජෛව පලිබෝධනාශක ඉතා කුඩා පරිමාණ වශයෙන් දැන් නිෂ්පාදනයක් කරනවා. බහුල වශයෙන් ඒ කියන්නේ මේ කෘත්‍රිම පලිබෝධනාශක සියල්ලක්ම පාහේ අපි ආනයනය කරන පලිබෝධනාශක. එතකොට මේ ආනයනය කිරීම මෙතන අපි පාර්ශවකරුවන් ගත්තොත් ඇත්ත වශයෙන් මේ පලිබෝධනාශක සම්බන්ධයෙන් ගත්තොත් ප්‍රධාන පාර්ශවකරුවන් අපිට 4 දෙනෙක් හඳුනා ගන්න තියෙනවා ආනයනය කිරීම. එකක් තමයි මේ පලිබෝධනාශක ආනයනකරුවෙක් ඉන්න ඕන. එතකොට මේ ආනයනකරුවාට ඕන හැටියට පලිබෝධනාශක ගෙන්නන්න බෑ. පළමුවෙන් මේ ආනයනකරුවා පලිබෝධනාශක පනත යටතේ ලියාපදිංචි වෙන්න ඕන. ඊළඟට තමයි පලිබෝධනාශකය මේක ගෙනාවට පස්සේ එයා ලියාපදිංචි කරනවා මේක ලංකාවේ. ලියාපදිංචි කරාට පස්සේ මේ පලිබෝධනාශකය බෙදා හරින්න ඕන. එතකොට බෙදා හැරීම කරන සමාගමක් වෙන්න පුළුවන්, තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේ බෙදා හැරීමත් නීතිමය රාමුවක් තුල ඉඳගෙන තමයි සිද්ධ කරන්න වෙන්නේ. ඒ හින්දා මේ බෙදා හැරීමත් අනිවාර්යයෙන්ම පලිබෝධනාශක පාලන යටතේ තියෙන නීති රාමුව අනුවම සිදු කළ යුතු වෙනවා. ඊළඟ කණ්ඩායම තමයි මේ බෙදා හැරියට පස්සේ මේවා අලෙවි කිරීමේ අලෙවිකරු. ඒ කියන්නේ පලිබෝධනාශකත් දැන් අපිට වෙන ඕනම සාමාන්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක් අලෙවි කරන විදිහට පලිබෝධනාශක අලෙවි කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපිට වාහන වලින් ගෙනහිල්ලා බෙදන්න බෑ, පේමන්ට් එකේ තියාගෙන බෙදන්න බෑ, සාමාන්‍ය කඩේක තියලා විකුණන්න බෑ. මේ හේතුව හින්දාම මේ අලෙවිය කියන තැනට අනිවාර්යයෙන්ම නීතිමය රාමුවක් තුල ඉඳන් තමයි එයත් ඒක සිදු කළ යුතු වෙන්නේ. ඒ හින්දා එයත් පලිබෝධනාශක පාලනය කිරීමේ පනතේ යම් යම් නීති රෙගුලාසි යටතේ ලියාපදිංචි යුතු වෙනවා. ඊළඟ එක්කෙනා තමයි පාරිභෝගික අවසාන පුරුක. පාරිභෝගික තමයි එතකොට මේ ඔක්කොගෙම අරගෙන එතකොට පාරිභෝගිකයා කොහොමද මේක ආරක්ෂා වෙන්නේ කියන එකෙත් නීතිමය රාමුවක් තියෙනවා. ඒක තමයි අපේ ගුණවර්ධන මහත්තයා පැහැදිලි කරේ. ඒ කියන්නේ මේක ආරක්ෂාකාරීව භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ ආරක්ෂාකාරීව අපහරණය කරන්න ඕන පරිසරයට සහ මිනිසාට සතුන්ට හානියක් නොවන විදියට. අත් වශයෙන්ම ඒ අනුව තමයි මේ පලිබෝධනාශක පාලන පනත 1980 තමයි ගෙනල්ලා තියෙන්නේ.
ඊට පස්සේ ඒක 1994 සහ 2011 සංශෝධනය කරලා තියෙනවා. ඊට අමතරව වරින් වර ඒකේ 26 වෙනි වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් නියෝගත් විටින් විට නියෝග පනවල තියෙනවා අතිවිශේෂ ගැසට් පත්‍ර හරහා. ඒ වගේමයි මේ දෙකම අනුගමනය කරලා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් විවිධ අවස්ථාවල ඒ කියන්නේ මේ නීතිය මේ අලුත් කිරීම සඳහා සහ මේ තමන්ගේ කාර්ය කරගන්න ඕන අවශ්‍ය තැන්වලදී පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් විවිධ චක්‍ර ලේඛනිකුත් කරලා තියෙනවා. එතකොට අපි මෙන්න මේ පනතේ වගන්ති ඊළඟට නියෝග සහ මේ චක්‍රලයකට අනුගතව තමයි සියලුම පලිබෝධනාශක සම්බන්ධ කටයුතු සිදු කෙරෙන්නේ. එතකොට මේක තමයි මේ සරල මේ පලිබෝධනාශක පාලනය කිරීමේ පනත ගැන කියන සරල පැහැදිලි කිරීම. මීට අමතරව මේක වගන්ති 27ක් තියෙනවා ඇත්තටම. මම අවශ්‍ය අවස්ථාවලදී මේ 27ම මම මෙතන කිව්වොත් මේක විශාල මේක ගොඩක් තියෙනවා අනුරාධ මහත්තයා. ඒ හින්දා මට අවශ්‍ය වෙන අවස්ථාවල අපි මම වගන්ති අවශ්‍ය වෙනකොට අපි පැහැදිලි කරගමු. ඔව් අර ඔබතුමාර එක තැනකදී සඳහන් කළා දැන් අතරම ගොඩක් ඒවා අපිට ආනයනය කරන්න තමයි තියෙන්නේ කියලා පලිබෝධනාශක. ඒ වගේම තමයි මොහන් මහත්තයා අපිට හැම පලිබෝධනාශකයක්ම ආනයනය කරන්නත් බෑ නේද? ඒකට නීති රෙගුලාසි අපි අපේ රටක් විදියට තහනම් කරපු ඒවාත් තියෙනවා නේද? ඒ පිළිබඳව අපි අවබෝධයක් ගන්න ඕනේ. ඔව් ඇත්ත වශයෙන්ම මෙහෙමයි. දැන් පලිබෝධනාශක මුල් කාලේදී අපි දන්නවා මුල් කාලේදී විෂ අධික පලිබෝධනාශක. ඒ කියන්නේ එකපාරින්ම ගහපුවම පලිබෝධ පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා අපිට දැන හුඟා ඒ කියන්නේ ඒවා අපිට සාමාන්‍ය අර ගුණවර්ධන මහත්තයා සඳහන් කරා වගේ ඇකියුට් ටොක් ඒ කියන්නේ එවෙලේ තියෙන විෂ වීම හරි වැඩි. ඇඟේ ගෑවුනොත් කහනවා, ගෑවුනොත් පිච්චෙනවා. නමුත් දැන් එහෙම නැහැ. අපි මේවා යම් පාලනය කිරීමේ කියන කාලයක් තිස්සේ මේවා මේ විෂ අධික පලිබෝධනාශක අපි ඉදිරියේදී වර්ගීකරණය කතා කරමු. මේවා අපේ භාවිතෙන් ඈත් කරගෙන තියෙනවා ගොඩාක්. ඒ කියන්නේ දැන් විෂ අධික පලිබෝධනාශක ඉතාම ස්වල්ප කීපයයි 2යි 3යි තියෙන්නේ. අපි භාවිත කරන්නේ මේවත් සාමාන්‍ය ගොවි ජනතාවට භාවිත කරන්න බැරි විදිහට මේවා මේ රෙස්ට්‍රික්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ මේවා මේ සීමා සහිත සීමා කරපු පලිබෝධනාශක. ඒ හින්දා මේවා සාමාන්‍ය භාවිතය සඳහා යොදා ගන්න බෑ. ඒ අනුව ඉතින් මේ පලිබෝධනාශක දැන් ආනයනය කිරීම මං කිව්වා ඒ වගේම අර ලියාපදිංචි වෙලා ඒ විදිහට ආනයනය කරලා ඒ ක්‍රමවේදයේ යටතේ අපිට අනිත් එක තමයි පලිබෝධනාශකයක් අපිට භාවිතා කරන්න දැන් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපිට අපේ තියෙන මේ දැක්ම තමයි මේ ආහාර සුරක්ෂිතතාවය කියන එක. එතකොට අපි හැම වෙලේම මේ ආහාර සුරක්ෂිතතාවය කියන්නේ ජනගහනය වැඩි වෙන ජනතාවට අවශ්‍ය ආහාර සැපීම තමයි දෙපාර්තමේන්තුවක් විදිහට අපේ වගකීම. එතකොට දෙපාර්තමේන්තුවක් විදිහට ඒ වගකීම ඉටු කරන්න අපි පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය විදිහට මේ පලිබෝධ පාලනය යම් නීති රාමුවක ඉඳගෙන සිදු කළ යුතු වෙනවා. ඒ නිසා තමයි අපි මේ විදිහට මේ නීතිමය තත්ත්වයක් මේ යටතේ මේක සිදු කරන්නේ. ඒකට මොකද අපි හැම වෙලෙම කියන්නේ මේ පලිබෝධනාශක කියන එක අපේ අවසාන තුරුම්පුව. ඒ කියන්නේ මේක මුලින්ම දැන් බොහෝ විට මේ ගොවි මහතුන් පුරුදු වෙලා තියෙනවා මේක තමයි ඉස්සෙල්ලාම යොදා ගන්න. නමුත් මේක නෙවෙයි. අපි මං කියවන්නේ දැන් පලිබෝධනාශකයක් අපි ගෙදර තියෙන වල් පැලයක් අපිට අතින් ගලවන්න ඕන නම් ඒකට අපිට පලිබෝධනාශකයක් අවශ්‍ය නැහැ. ඊට එහා ගිය තැනක් ආවොත් අපි අත් මුල්ලුවක් පාවිච්චි කරනවා. ඊට බැරි වුණොත් උදළු මුල්ලුවක් පාවිච්චි කරනවා. ඊටත් බැරි වුණොත් උදැල්ලක් භාවිතා කරනවා. අන්න එහෙම තමයි මේ පලිබෝධනාශකයේ අවසානයේ දක්වා අපි පලිබෝධනාශකයක් කියන තැනට එන්නේ. එතකොට ඒ අවසාන තුරුම්පුව සහ අවසාන ඔප්ෂන් එක විදිහට තමයි පලිබෝධනාශකය අපි භාවිතා කරන්න යොදා ගන්න ඕනේ. ඒ සඳහා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ අපි හැම වෙලෙම කියන්නේ මේ ඒකාබද්ධ පලිබෝධ පාලනයට යන්න කියන එක. පලිබෝධනාශක කියන්නේ මේ යමක් පාලනය කරන්න බැරි තැනකදී යොදා ගන්න නිකන් එක උපකරණයක් විතරයි. ඒක ටූල් එකක්. ඔව් වසංගත තත්ත්වයක් ආවොත් අගහානියක් දක්වා ආවොත් ඒක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒකත් අපි කතා කරමු. දැන් ගුණවර්ධන මහත්තයා දැන් මේ පලිබෝධනාශක භාවිතයේදී උචිත පලිබෝධනාශකයක් හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී විශේෂයෙන් මතුවෙන කාරණය. මහන් මහත්තයා සඳහන් කරපු කරුණු දැක්වීමේදී එතුමා අවසන් කරේ මම පටන් ගන්න ඕන තැනින්ම තමයි. එතකොට මේ උචිත පලිබෝධනාශකයක් හඳුනා ගන්නකොට අපි ගොවි මහත්තුරු විදිහට අපේ තියෙනවා නිරන්තර පුරුද්දක්. ඒ තමයි සාමාන්‍යයෙන් අපි වීවගා කරන ගොවි මහත්තයෙක් නම් උදේ එයාගේ දිනචරියාව පටන් ගන්නෙ ගොඩක් වෙලාවට හැරුණු ගමන්ම මූණකට පොඩ්ඩක් හොදාගෙන ඒ කාලේ නම් ඒක හේදුවෙත් අපේ ගිය ඇල පාරකින් හරි දොළ පාරකින් හරි නමුත් දැන් ඒ තත්ත්වේ කරන්නේ එහෙම මුණකට හොදාගෙන තමන්ගේ වගා කරන පරිශ්‍රය තුල පොඩක් ඇවිදලා බලනවා කොහොමද මොනවද තියෙන වෙනස්කම් මොන වගේ දේවල්ද
වෙලා තියෙන්නේ ඒ වගේ කියන දෙයක් ගැන. මෙන්න මේ නිරීක්ෂණය තියෙනවානේ. මෙන්න මේ නිරීක්ෂණය තියෙන එක හරිම වැදගත්. එහෙම නිරීක්ෂණය කරලා මොනවා හරි හානියක ලක්ෂණ දැනගත්තොත් අන්න ඒ දේ හඳුනා ගැනීම තමයි ගොවි මහත්තයෙක් මුලින්ම කරන්න ඕන දේ. ඊට පස්සේ මේ හානිය හඳුනාගත්තාම හඳුනාගත්ත පළියටම අර මහාන් මහත්තයත් කලින් සඳහන් කරා ඒ දෙම ඒකේ එකම විසඳුම පලිබෝධනාශක කියලා ඒකට යෑම නෙමේ සිද්ධ කරන්න ඕනේ. එතකොට මේ හානිය මොකද්ද කියන දේ Tamanට සමහරට තේරුම් ගන්න පුළුවන්, සමහර විට ඒක තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්, වෙනත් දෙයක් වෙන්න පුළුවන්. එතකොට එහෙම අවස්ථාවක් වුණොත් එහෙම Tamanට මේක ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නම් ඔවුන් විසින් කරන්න ඕන මූලිකම දේ තමයි මේ සම්බන්ධව දැනුමක් අවබෝධයක් තියෙන කුසිකර්ම උපදේශකයෙක් ඒ ප්‍රදේශය තුල ඉන්න පුළුවන්. එතුමාගේ සහාය ගන්න පුළුවන්. එහෙම නැත්නම් පළාත් කුසිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයක් එතන තියෙන්න පුළුවන්. එතෙන් ගිහිල්ලා ඒ හානියට ලක් වෙච්ච සාක කොටසක් හරි මොන හරි දෙයක් අරගෙන ගිහිල්ලා ඒ සම්බන්ධ උපදේශක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා 1920 ඒ අංකයට කතා කරලා එතනින් මොනවා හරි උපදේශක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ කාරණා වලට යොමු වීම සිද්ධ කරන්න ඕන. ඊට පස්සේ දැන් අපි හිතමු මෙතන මොන හරි යම්කිසි පලිබෝධ හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා. එහෙම පලිබෝධ හානියක් සිද්ධ වෙලා තියෙනවා නම් අර මම මුලින් සඳහන් කරා වගේ අපිට පලිබෝධ පාලන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඔය යාන්ත්‍රික ක්‍රම තියෙනවා. ඊට පස්සේ ජෛව විද්‍යාත්මක ක්‍රම තියෙනවා. තව ප්‍රතිරෝධ ප්‍රභේද තියෙනවා. ජල කළමනාකරණය තියෙනවා. ඒ වගේම ආරක්ෂිත වගා ක්‍රම තියෙනවා. මෙන්න මේ වගේ මොනවා හරි ක්‍රමයකට අපි ගියොත් එහෙම අපිට පුළුවන් වෙනවා මේ පලිබෝධ පාලනය කර ගැනීමේ අවස්ථාව අපිට වැඩි කරගන්න. එතකොට ඔය සංස්කෘතික ක්‍රම කියන දේ අපි ගත්තොත් එහෙම එකක් තමයි මේ අපි නියර වල් එහෙම පිරිසිදු කරගන්න කියනවනේ. ඒ කියන්නේ ඒකේ තියෙන වල් ගස් එතකොට ওই බඩවැටි වල තියෙන පොඩි පඳුරු වගේ තියෙන දේවල් වල මේ පලිබෝධකයෙන් ඇවිදලා වහලා ඒකේ ගහණය වැඩි කරගෙන ඒ හරහා අපේ කුඹුරට ඒගොල්ලෝ යම්කිසි හානියක් පමුණවන්න පුළුවන්. එතකොට ඒව පිරිසිදුව තියාගන්න එක. ඔන්න එක ක්‍රමයක්. එතකොට අපිට පුළුවන් කන්නෙන් කන්නට භෝග මාරු කරලා වගා කරන්න. මොන හරි දෙයකට නිතරම එකපාර මෙහෙම මේ පලිබෝධ වලට පාත්‍ර වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වගා කරනකොට හැමෝම එකට වගා කරන්න. ඔය වගේ අපේ ඒ කාලේ ඉඳන්ම තිබ්බ සරල ක්‍රම තියෙනවානේ. අන්න ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් එහෙම නැත්නම් අර මහාන් මහත්තයා සඳහන් කරා වගේ අපිට පුළුවන් ඕනනම් ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රම සම්බන්ධවත් යන්න. මම ඒ ගැන වැඩිදුර කියන්නේ. ඊට පස්සේ අපි හැමෝම දන්න කාරණා හින්දා ඊට පස්සේ අපි පලිබෝධ නාශකයකට යන්න අවශ්‍යතාවය අපිට ඇති වුණොත් ඒ සම්බන්ධව අපිට උපදෙස් හම්බ වුණොත් අදාළ මේවා වලින් අදාළ අංශ වලින් අපිට පුළුවන් පලිබෝධ නාශකයක් සම්බන්ධව යන්න. මෙතනදී මම දැනට මේ අපේ භූමියේ තියෙන තත්ත්වය ගැන චුට්ටක් සඳහන් කරන්න ඕනේ. පලිබෝධ නාශකයක් සම්බන්ධව උපදෙස් ගන්න අපේ ගොවි මහත්තුරු පුරුදු වෙලා තියෙන්නේ මේ වෙන විට දකින්න විදිහට නම් කඩේ අපි කියනවා පලිබෝධ නාශක වෙළඳසැලේ වෙළඳ සැල් හිමියාගෙන් තමයි. මම දන්නවා ඒගොල්ලන්ටත් මේ වෙනකොට අපි ඔය හින්දාම තමයි මාස 6ක පුහුණුවක් දීලා ඒගොල්ලෝ පුහුණු කරලා තියෙන්නේ. සමහර අවස්ථාවල වෙළඳ සැල් හිමියෙක් සමහර වෙලට ඒක සමසත්භාවයෙන්ම මේක සේවයක් විදියට කරන අවස්ථා තියෙනවා. නමුත් ව්‍යාපාරික මට්ටමින් ගත්තාම මේගොල්ලන්ට වැඩි වට්ටම් ප්‍රමාණ හම් වෙන දේවල් ඒ වගේ දේවල් වලට යන අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව අපි කියන අර මේ විවිධ දේ මිශ්‍ර කරලා පලිබෝධ නාශක ගහන්න කියනවානේ. මේකට මේ මගේ ළඟ තියෙනවා පොඩි හෝමෝන් එකක් මේකත් අරගෙන ගිහිල්ලා ඒක පලිබෝධ නාශකයට මිශ්‍ර කරලා ගන්න. ඔන්න ඔය වගේ අපි කියනවා ඒවා අයෝග්‍ය දේවල්. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ අපි කියනවා කොක්ටේල් මිශ්‍ර කරලා ගහන්න බෑ කියලා. ඒකක් දාලා මේකක් දාලා මේ කියන්නේ පලිබෝධ නාශකයක් දාලා තව හෝමෝනස් දාලා පොහොරක් දාලා එහෙම ගහන්න බෑ. පලිබෝධ නාශකයක් යොදනවා නම් ඒ පලිබෝධ නාශකයක විතරක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ දේවල් වලින්
වැළකෙන්න ඕන. ඒ හින්දා අනිවාර්යයෙන්ම හොඳ ස්ථානයකින් ඒ සඳහා අදාළ තොරතුරු ලබා ගත්තයින් පස්සේ ගොවි මහත්තයා අදාළ පලිබෝධ නාශක වෙළඳසැලට ගිහිල්ලා මුලින්ම පටන් ගන්න ඕන අවම විස සහිත පලිබෝධ නාශක. ඔන්න ඕ කතාවට තමයි අපි පලිබෝධ නාශක වර්ගීකරණය වෙද්දී අර මොහන් මහත්තයා සඳහන් කරා වගේ විසභාවය අතින් වැඩි එකේ ඉඳලා අඩු එක වෙනකන් අපි ගොවි මහත්තුරුන්ට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙන විදිහට වර්ණධාරයක් අපේ පලිබෝධනාශකවල තියෙනවා. එතකොට මම සඳහන් කරන්නම් ඕගොල්ලන්ගේ දැන ගැනීම සඳහා රතු පාට වර්ණධාරයක් බෝතලේ අඩියේ තියෙන්න පුළුවන්. නමුත් මේ පලිබෝධනාශක දැනට අපේ වෙළඳ පොලේ නැහැ. ඒක තමයි වැඩිම විස තියෙන දේ. කහ පාට වර්ණධාරය තියෙන පලිබෝධනාශක කීපයක් වෙළඳසැල්වල දක්නට ලැබෙනවා. ඒක තියෙන්නේ බොහොම අතලොක්සක්. සාමාන්‍ය ගොවි ජනතාවට දැනට මිලදී ගන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ නිල් සහ කොළ වර්ණධාරය සහිත පලිබෝධනාශක. එතකොට ඔබතුමාලාගේ තියෙන ප්‍රශ්නයට පළවෙනියටම පටන් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ කොළ පාට වර්ණධාරයේ තියෙන විස අඩු පලිබෝධනාශකයකින් පටන් ගත්තොත් යෝග්‍යයි කියන එක තමයි මෙහිදී සඳහන් වෙන්නේ. මම තව චුට්ටක් මේ ගැන විස්තර කරොත් මේ රතු පාට වර්ණධාරය සහිත පලිබෝධනාශක දැනට ශ්‍රී ලංකාව තුර තියෙන්නේ 3 වර්ගයක්. එකක් ඇවිදිලා අපි මේ පොල් කුරුමිනියන්ට පාවිච්චි කරන මොනොප්‍රොටොපොස් කියන පලිබෝධනාශකය. ඒ පලිබෝධනාශකය ලංකාවට ගෙනත්ලා එව්වා අපි ලබා දෙන්නේ ආබදාල බෙදා හරින සමාගම විසින් පොල් සංවර්ධන මණ්ඩලයට. මේ පලිබෝධනාශකය ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම ගොවීන්ට සිද්ධ වෙනවා පොල් සංවර්ධන නිලධාරියෙක් ළඟට ගිහිල්ලා තමන්ගේ වගාවේ මෙහෙම පොල් කුරුමිනි හානියක් තියෙනවා කියලා තහවුරු කරගෙන එතුමාගෙන් යම්කිසි අවසරයක් ඇතුව තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ රතු වර්ණධාරය සහිත පලිබෝධනාශකය අපි පාවිච්චි කරන්නේ නිරෝධායන අපි කියනවා මේ බාණ්ඩ පිට රට යැවීමේදී තමයි අපි අපේ පලිබෝධනාශකය පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම අපේ තියෙන ඔය කන්ටේනර් පෙට්ටි එහෙම ඒ වගේ දේවල් වල වායුන් යොදා ඒ වායු යොදාලා තමයි අපි ඒ වගේ පලිබෝධ මර්ධනය කටයුතු සිද්ධ කරන්නේ. ඒ තියෙන්නේ එතන වර්ග දෙකක් පාවිච්චි කරන වායුන් වර්ග. එකක් තමයි මෙතිල් බ්‍රොමයිඩ් සහ අනිත් එක පොස්පින්. මෙන්න මේ කියන වර්ග 3 විතරයි දැනට ශ්‍රී ලංකාවේ තියෙන රතු වර්ණධාරයට තියෙන්නේ. කහ වර්ග ධාරයට කීපයක් තියෙනවා. ඒ වර්ග පාවිච්චි කරන්නේත් පලිබෝධ පාලන සේවා ආයතන වලට තමයි බහුතරයක් දීලා තියෙන්නේ. ඉතින් මේ වර්ණධාරය ගැන සැලකිලිමත් වෙන්න ඕන ගොවින්. ඒකම එක්කම තව වැදගත් දෙයක් තමයි පලිබෝධනාශකය තෝරා ගැනීම. එක දිගටම එකම පලිබෝධනාශකය පාවිච්චි කිරීම හොඳ නැහැ. එහෙම වුණොත් එහෙම ඒ හරහා වෙන්නේ මොකද්ද කිව්වොත් අපි එකම පලිබෝධනාශක කීප වරක් පාවිච්චි කරොත් එහෙම ශේෂ්ත්‍රීන පලිබෝධකයින් එම පලිබෝධනාශකයට ප්‍රතිරෝධී භාවයක් දක්වනවා. ඒ හින්දා ඒ කියන්නේ ඔවුන් එතකොට ඒකට ඒ හැටි ඒ තමයි පරිසරයේ හැටි. ඒගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් එනවා නම් ඒගොල්ලන්ගේ ඇඟෙන්ම ඒගොල්ලෝ උත්සාහ කරනවා මේකට ප්‍රතිරෝධී බවක් ඇති කරගන්න. ඒ හින්දා අපි පලිබෝධනාශක තෝරා ගන්නකොට අපි පහුගිය කන්නේම පාවිච්චි කරපු පලිබෝධනාශකයේ මේ කන්නේදීත් භාවිතා කරන්න. ඒකට තමයි අපි කේතයක් කියලා දැන් කේතාංකයක් කියලා ওই පලිබෝධනාශක ලේබලේ සඳහන් වෙලා තියෙනවා මේ මෑත කාලයේදී. ඒ හින්දා ඔව්ව ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් ඒ ගැන හොඳ විසඳුමක් ගන්න නම් මගේ තීරණය තමයි වෙළඳසැල් හිමියාටත් වඩා මේ අදාළ ශේත්‍රයේ ඉන්න ඒ ශේත්‍ර කටයුතු සම්බන්ධ නිලධාරීන්ගෙන්ම ඒ උපදෙස් ලබා ගන්න කියන එක. හරි. මම හිතනවා මෙන්න මේ කරුණු කෙරේ විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ. දැන් අර වර්ණධාරය පිළිබඳව විශේෂයෙන් මතක් කරපු නිසා අතරම ඔබ වෙළඳසැලකට ගිහිල්ලා පලිබෝධනාශයක් මිලදී ගනිද්දී මෙන්න මේ පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්න කියලා අපි මතක් කරන්න ඔබට කැමතියි.
දියාලුවෝ වේලිතන ඇල්ලපුරවාදිය හරවා රන්වන් රන් වියටවලින් අතුපුරවානම් වඩුවෝලි කපලා යතුගාලා හැඩගාලා මල්කම් ලියකම් ඇඳ පුටු රුවට තනානම් දියාලුවෝ වේලිතන ඇල්ලපුරවාදිය හරවා රන්වන් රන් වියටවලින් අතුපුරවානම් වඩුවෝලි කපලා යතුගාලා හැඩගාලා මල්කම් ලියකම් ඇඳ පුටු රුවට තනානම් කොට යකඩ තලා පන පොවලා මුවහත ඇති අවියායුධ නිම කරවානම් සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත දමනය කර සුවපත් වේ නුවණක් ඇත්නම් ලෝකුරුවෝ ගිනියම් කොට යකඩ තලා පන පොවලා මුවහත ඇති අවියායුධ නිම කරවානම් සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත දමනය කර සුවපත් වේ නුවණක් ඇත්නම් සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත දමනය කර සුවපත් වේ නුවණක් ඇත්නම් හෙළ දීපයේ ජයසක් මැද රට මැද ඒකාලෝකය රංගිරි ශ්‍රී ලංකා දැයි අනාගතය අස්වද්දන්නට දිවි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර ආරක්ෂාකාරීව පලිබෝධ භාවිතය සම්බන්ධයෙන් තමයි අද අපි අවධානය යොමු කරමින් ඉන්නේ. මොහන් මහත්තයා දැන් අපි අර අලෙවිකරණ ක්‍රියාවලියකුත් තියෙනවා කියලා මතක් කරා මුලින් මේ පලිබෝධනාශක සම්බන්ධයෙන් කතා කිරීමේදී. ඇත්තටම මොකක්ද මේ අලෙවිකරණ ක්‍රියාවලිය මේ පලිබෝධනාශක සම්බන්ධයෙන් තියෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම මම අර කියපු කොටස් හතරේ එක්කෙනෙක් තමයි පලිබෝධනාශක අලෙවිකරුවා කියලා කියන්නේ. එතකොට එයත් අර නීති රාමුව තුළ ඉඳගෙන තමයි ඒක සිදු කළ යුතු වෙන්නේ. ඒ අනුව 1980 අංක 33 දරන පලිබෝධනාශක පාලනය කිරීමේ පනතෙහි 21 ආවගන්තිය විශේෂයෙන් මේගොල්ලෝ ගැන මේ අවශ්‍යතාවය ගැන තමයි කියලා තියෙන්නේ. ඒක කියලා තියෙනවා බලයලත් නිලධාරීකු විසින් නිකුත් කරන ලද වාර්ෂික සහතිකයේ යටතේ හැර කිසියම් පුද්ගලයෙකුට මේ පලිබෝධනාශක අලෙවි කිරීමක් අලෙවිසලක් කරගෙන යෑමේ අවස්ථාවක් නැහැ කියන එක. ඒ අනුව 21 වෙන වගන්තිය අනුව අනිවාර්යයෙන් මේ පලිබෝධනාශක අලෙවිකරුවා පනත යටතේ නීතිමය රාමුවකට බැඳී සිටිනවා. ඒ වගේමයි මේ අනුව 2011 ජූලි 27 වෙනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ සඳහා නියෝග නිකුත් කරලා තියෙනවා. ඒකේ එක නියෝගය අනුව තියෙනවා මේ විශේෂ නමක් තියෙනවා මේ කෘෂි රසායන අලෙවි තාක්ෂණ සහකාර කියලා. ඒ කියන්නේ අපි කෙටියෙන් කියනවා ඇස්ටා. මේ මෙන්න මෙහෙම පුහුණුවක් ගැන ඒකේ කියලා තියෙනවා. මෙන්න මේ පුහුණුව ඇත්තටම කෘෂි රසායන අලෙවි සහකාර කියන සහතිකයක් නිකුත් කරනවා. මේක අර යම්කිසි පුහුණුවක් දෙනවා අලෙවිසලේ ඉන්න පුද්ගලයෙකුට හෝ එහි සේවය කරන කෙනෙකුට. ඒ අනුව පැය 200ක සතියන්ත පාඨමාලාවක් කරලා
මෙන්න මේ සහතිකයක් නිකුත් කරනවා. එතකොට එයාට පලිබෝධනාශක සම්බන්ධ මූලික දැනුමක් ලබා දෙනවා මේ පාඨමාලාව හරහා. එතකොට මේකට මේ අනිවාර්යයි. එතකොට අර 2011 ජූලි 27 ගැසට් නිවේදනය මගින් කිව්ව පරිදි ඇස්ටා පුහුණු වලත් පුහුණුකරුවෙකු නොමැතිව පලිබෝධනාශකයක් කිසිම අලෙවිසලක අලෙවි කරන්න බෑ. ඊළඟට තියෙනවා ඒකෙම දෙවනි කොටස කියලා තියෙනවා NVQ 4. ඒ කියන්නේ මේක වෘත්තීය මට්ටම දක්වා ගෙනියන්න පුළුවන් කියන කතාවක් කියලා තියෙනවා. ඒ කියන්නේ මේක NVQ 4 මට්ටම දක්වා කෙනෙකුට අවශ්‍ය නම් ඒකෙත් දැන් අපි ඒ මාර්ගය සකසලා තියෙනවා ජාතික ආධුනිකත්ව මණ්ඩලය සමග එකතු වෙලා. අන්න ඒ විදිහට තමයි මේ අලෙවි කටයුතු සිදු කරන්න ඕනේ. එතකොට මම කියන්නම් පොඩ්ඩක් මේ අර කෘෂි රසායන අලෙවි තාක්ෂණ සහකාර කියන පාඨමාලාව ගැන. ඒකර මේකේ අපි අවම සුදුසුකම් විදිහට දාලා තියෙන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම විෂයන් 3ක් සඳහා සම්මාන සාමාර්ථ තියෙන්න ඕන. එතකොට මෙහෙම කෙනෙකුට පුළුවන් අපේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වෙබ් අඩවිය තියෙනවා අදාළ ආකෘති පත්‍රය. ඒක සම්පූර්ණ කරලා කෘෂිකර්ම උපදේශක ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක මහතා හරහා රුපියල් 200ක ගාස්තුවක් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ගෙනමට බැඳපු රිසීට් පත්‍ර සමග අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේක කරන්න දෙන්නේ අත් වශයෙන්ම මේ පූර්ණ කාලීනව ඒ අලෙවිසලේ රැඳී ඉන්න පදනම මත තමයි මෙයාට දෙන්නේ. ඒ හින්දා මේ සඳහා රාජ්‍ය සේවයේ ස්ථිරව සේවය කරන කෙනෙකුට හෝ පෞද්ගලික සේවා කරන කෙනෙකුට මේ සඳහා යොදුම් කිරීමට නොහැකි. එතකොට ඒක අපි කෘෂිකර්ම උපදේශක මහත්තයා ඒක තහවුරු කරලා තමයි අපිට අදාළ අයදුම් පත්‍රය ලබා දෙන්නේ. ඒ අනුව ඒ අදාළ ප්‍රදේශය දැන් අපේ බලලත් නිලධාරීන් කියලා පත් කරලා ඉන්න පනත යටතේ ඒ ප්‍රදේශයේ බලලත් නිලධාරීන් විසින් ඒ ප්‍රදේශවල සාමාන්‍යයෙන් අවුරුද්දකට එක්වරක් මේ පුහුණු පාඨමාලාව සති අන්ත පුහුණු පාඨමාලාවක් විදියට සිදු කරනවා. ඒක සෙනසුරාදා ඉරිදා අනිවාර්ය දිනවල මාස 4ක් විතර කාලයක් යනවා පැය 200 සම්පූර්ණ වෙන්න. ඒ අනුව මේ පාඨමාලාව පවත්වාගෙන ගිහිල්ලා පාඨමාලාව අවසානයේ සහතිකයක් ලබා දෙනවා. එතකොට තමයි ඒක තමයි අර ඇස්ටා පුහුණු සහතිකය. එතකොට මේ සහතිකය වාර්ෂිකව දැනට ඒක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අපි ඉදිරියේදී යෝජනා කරලා තියෙනවා මේක වර්ෂ 3කට සැරයක් අලුත් කරන්න කියලා. එතකොට එයාගේ දැනුම අලුත් වෙනවා. ඒ විදිහට ඒක සහිතව ඒ අලෙවිසලේ පුහුණු සහතික සහිත පුද්ගලයෙක් නිරන්තරවම රැඳී සිටින්න ඕන. ඒක අනිවාර්ය සාධකයක් නේද? අනිවාර්යයි. කියන්නේ ඕනෑම අලෙවිසලක මේ අර පුහුණු වලත් කෙනෙක් ඉන්න ඕන. ඔහු ඒක පැලඳගෙන ඉන්නත් ඕන නේද මේ ඒකේ සහතිකය ප්‍රදර්ශනය කරලා. ඒ කියන්නේ අපි කියන්නේ ඒකයි. ඔව් එකක් තමයි අලෙවිසල සඳහා දෙන වාර්ෂික බලපත්‍රයක්. වාර්ෂිකව නිකුත් කරන බලපත්‍රයත් ප්‍රසිද්ධ ඒ කියන්නේ හැමෝටම පේන ස්ථානයක ප්‍රදර්ශනය කරන්න කියනවා. ඒ වගේම ඇස්ටා පුහුණු සහතිකයත් ප්‍රදර්ශනය කරලා අනිවාර්යයෙන් නමුත් තිබ්බොත් හොඳයි. එතකොට දන්නවා මේක අනිවාර්යෙන් මේ කඩය ලියාපදිංචි සහ නීත්‍යානුකූලව කෙරීගෙන යන අලෙවිසලක් බවට මේ හඳුනා ගන්න පුළුවන් පාරිභෝගිකයාට. ඒ වගේම තමයි මම තව කියන්නම් දැන් අපිට දැන් ඒක තමයි අර එක අවශ්‍යතාවයක්. ඒ කියන්නේ අෂ්ටා පුහුණු සහතිකයක් යම් කෙනෙකුට අලෙවිසලක් දාන්න ඕන නම් ඒ පුහුණු කරුවෙක් ඉන්න ඕන. ඊළඟට එයාට අපි ඊට පස්සේ එයාට අලෙවි කිරීම සඳහා ස්ථානයක් ඕන. මේ ස්ථානය සඳහා අපේ වෙබ් අඩවියේ තියෙන RP5B කියලා ආකෘතියක්. මේ B ආකෘතිය මගින් තමයි එයාගේ ස්ථානය සුදුසුද කියලා පරීක්ෂා කරලා එයාට අනුමැතිය ලබා දෙන්නේ. මේක ඒ ප්‍රදේශයේ ඉන්න ත්‍රිපුද්ගල කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කියන්නේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, කෘෂිකර්ම උපදේශක, මහවැලි ප්‍රදේශයක නම් නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර මේ වගේ 3 දෙනෙක් මේ ස්ථාන පරීක්ෂාවක් කරලා මෙය පලිබෝධනාශක අලෙවිසලක් පවත්වාගෙන යාමට සුදුසුද කියන එක තීරණය කරලා ඒගොල්ලෝ තමයි මේ නිර්දේශයක් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් නිර්දේශයක් ලබා දෙනවා. එතකොට ඒක අපි විශේෂයෙන් බලනවා ඒ ස්ථානය සඳහා ඒ කියන්නේ පාසල්, ආරෝග්‍ය ශාලා, කුඩා ළමුන් ගැවසෙන ස්ථාන මේ වගේ තැන් දිය පහරවල් ඊළඟට ජලයෙන් යට වෙනවද නැද්ද මෙන්න මේ වගේ කරුණු ගොඩක් සලකලා බලලා තමයි සුදුසු ස්ථානයක් නිර්දේශ කරන්නේ. එතකොට ඒ ස්ථානයේ ඊට පස්සේ එයා අලෙවිසල හදලා ඒක අපි ඊට පස්සේ ගිහිල්ලා බලනවා මේ ප්‍රමිතිය අපිට අවශ්‍ය ප්‍රමිතියෙන් මේක තියනවාද කියලා. එයා ගබඩාවක් පවත්වාගෙන යනවා නම් ඒ ප්‍රමිතිය තියනවාද? ඊළඟට එතන ආලෝක තත්වය, ඊළඟට
වාතාශ්‍රය මේ වගේ ගොඩාක් කරුණු බලනවා අපි. ඒ කියන්නේ මේගොල්ලෝ අසුරලා තියෙන විදිය. ඒකට අපිට වෙනම නිර්ණායක සමූහයක් තියෙනවා. ඒවා ඔක්කොම අපි බලලා තමයි අදාළ ස්ථානය සඳහා බලපත්‍රයක් ලබා දෙන්නේ. ඊට අමතරව දැන් එතකොට මේක දෙන්නේ බලයලත් නිලධාරී කෙනෙක් විසින් තමයි මේ සහතිකේ වාර්ෂික සහතිකය නිකුත් කරන්නේ. ඒක නිකුත් කරාට පස්සේ එයා හැම වර්ෂයකදීම මේ බලපත්‍රය අලුත් කරගත යුතු වෙනවා. එතකොට නැවතත් අර විදිහටම කඩේ පරීක්ෂා කරලා අර කියපු ඒවා තියනවාද කියලා බලලා නැවතත් ඒ ගාස්තු ගෙවීම පස්සේ ඒක අලුත් කරලා මම ඒ ගෙවීම් ගාස්තු පසුව සඳහන් කරන්නම්. එක එක අවස්ථාවලදී ගෙවන්න ඕන ගාස්තු තියෙනවා. ඊළඟට ඒක අලුත් කරගන්න වෙනවා. ඒ අනුව තමයි සාමාන්‍යයෙන් අලුයසලක් පවත්වාගෙන යා යුතු වෙන්නේ. එතකොට ඕනෑම අවස්ථාවක දැන් මේ මම කියවනේ අර නීති රාමුවක ඉන්නේ මේගොල්ලෝ කියලා. එතකොට මේගොල්ලන්ට ඒ සහතිකයේත් අනිත් පැත්තේ තියෙනවා මේගොල්ලෝ කොහොමද අනුගත වෙන්න ඕන මේ අලුයි කරන්න ඕන ක්‍රමවේදය කියලා. එතකොට ඒ ක්‍රමවේදයට පරිබාහිරව යම්කිසි නීති විරෝධී කටයුත්තක් මේගොල්ලොන්ගෙන් සිදු වුණොත් ඒ අනුව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට බලය තියෙනවා මේ බලපත්‍රය තහනම් කරන්න. ඒකත් මේ පනත සඳහන්ලා තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මේක ආරක්ෂාකාරී භාවිතය සඳහා මේ අලවිකරණය විධිමත් කරලා තියෙන්නේ අපි. මේ විදිහට හැම දෙයක්ම කරන්නේ ඇත්තට මේ පලිබෝධනාශකවල ආරක්ෂාව සම්බන්ධයෙන් වඩා වැදගත් නිසා තමයි වෙනමම මේකට ආයතනයක් පිටවලා ඒ නිලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ. ඇත්තටම අර මේ මොහන් මහත්තයා කිව්වාගේ මේක ක්‍රියාවලිය සිදු වෙන්නේ මේ කරුණු හතරක් ඔස්සේ එකක් තමයි අපි පැහැදිලි කරේ. දැන් කොහොමද ඇත්තට මේක පලිබෝධනාශක අලෙවිකරණයේදී ක්‍රියාවලිය සිදු වෙන්නේ කියන එක. ඉතින් මේ තත්ත්වයන් ගොවිමාතුරු තේරුම් ගන්නට ඕන. තම පලිබෝධනාශකයක් මිලදී ගන්න වෙළඳසැලට ගියාට පස්සේ Tamanට අයිතියක් තියෙනවා මේ පිළිබඳව සොයලා බලලා ඒ පිළිබඳව විශ්වාසයක් ඇතිව ඔබ මිලදී ගන්න. අපි පැය පුවත් ප්‍රකාශයට ගිහිලා ඉන් පස්සේ නැවත රන්දිවරේදී කතා බහ පුංචි තිත්ත පැටව් ඔක්කොම මැරිලා අනේ ඩිංගිරි මාමේ මොකද්ද තිත්ත පැටව් කරපු වැරද්ද පුංචි තිත්ත පැටව් ඔක්කොම මැරිලා අනේ ඩිංගිරි මාමේ මොකද්ද තිත්ත පැටව් කරපු වැරද්ද පුංචි තිත්ත පැටව් ඔක්කොම මැරිලා
හෙළ දීපයේ ජයසක් මැද රට මැද ඒකාලෝකය රංගිරි ශ්‍රී ලංකා. දැයි අනාගතය අස්වද්දන්නට දිවි වඩන ගොවි පරපුර වෙනුවෙන් කෙත බත හඳුරන මිනිසුන්ගේ නැවුම් මාධ්‍ය මෙහෙවර රන්දියවර. අපි අද පලිබෝධ නාශක භාවිතය ආරක්ෂිතව කොහොමද සිදු කරන්නේ කියන කාරණය පිළිබඳව කතා කරමින් ඉන්නේ මොහාන් හතුරුසිංහ මහත්මයාත් විජේසිරි ගුණවර්ධන මහත්මයාත් එක්ක. අපි ගුණවර්ධන මහත්මයා දැන් මේ කතා කරපු තොරතුරුත් එක්ක මුල් විනාඩි කිහිපයේදී යම් අවබෝධයක් ලැබෙන්නේ ඇති. ඒ කාරණා වගේම විශේෂයෙන් මේ පලිබෝධ නාශකයක් මිලදී ගැනීමේදී සහ ප්‍රවාහනය කිරීමේදීත් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනි. මොන වගේ කාරණාදීදී අපි අවධානයට ලක් කරන්නකට ඕනි? ඔව්, අපි ඉක්මනින්ම මතක් කරගත්තොත් මුලින් කරපු අපි කතා කරපු දේවල් සම්බන්ධව අපි ඉස්සරලාම කතා කරා මොකද්ද අපි වගාවේ තියෙන පලිබෝධයේ හානියේ ස්වභාවය අඳුනගත්තා. ඊට පස්සේ සම්බන්ධ උපදේශක් ගත්තා. උපදේශක් අරගන්න ඊට පස්සේ අපි පලිබෝධනාශකයක් තෝරා ගන්නකොට මොකද්ද කරන්න ඕන කියන දේ ගැන අපි කතා කරා. අපි දැන් ඇවිදිලා ඉන්නේ මිලදී ගැනීමේදී අපි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා. පළවෙනිම දේ තමයි අපි පලිබෝධනාශකයක් මිලදී ගන්න ගියාම අපිට අවශ්‍ය ප්‍රමාණය පමණයි අපි මිලදී ගන්න ඕන. විශේෂයෙන්ම පලිබෝධනාශක වලට තියෙනවා කල්ලි කුත්තීමේ දිනයක්. ඒ කියන්නේ අපි කියනවා ඒ යම්කිසි සක්‍රීය කාලයක්. කල්ලි කුත්තීමේ දිනයක් නෙමෙයි, ඇත්තටම තියෙන්නේ සක්‍රීය කාලයක්. ඒක සාමාන්‍යයෙන් අපි සක්‍රීය කාලය වසර 2ක කාලයක් සඳහා තමයි තියෙන්නේ. ඉතින් ඒ සක්‍රීය කාලය නිසා අපිට ඕනවට වැඩිය වැඩිපුර කාලයක් මේ පලිබෝධනාශක කබඩා කරලා තියාගෙන ඔය මඩුවක හරි එහෙම නැත්නම් කොහේ හරි මේ අල්මාරියක තියලා තියාගෙන ඉඳලා ගන්න බෑ. ඒ හින්දා ගොවි මහත්තයා සැලකිලිමත් වෙන්න ඕන. Tamanට අවශ්‍ය කරන ප්‍රමාණය මිලදීලා ගන්න. ඊළඟට වැදගත්ම දෙයක් තමයි අපි මොහන් මහත්තයා සඳහන් කරා මේ වෙළඳ සහතිකය ලබාගෙන ඇති ඇස්ට්‍රා ට්‍රේනි කෙනෙක් ඉන්න වෙළඳ සැලකින් මේ පලිබෝධනාශක ලබා ගන්න ඕන. ඇයි එහෙම කියලා කියන්නේ? වෙළඳ බලපත්‍රයක් ලැබලා තියෙනවා කියලා කියන්නේ මේ අදාළ වෙළඳ සැල නීතිමය තත්ත්වය යටතේ ඔවුන් ලියාපදිංචීමක් වෙලා තියෙනවා. එතකොට පුහුණුලාභියෙක් ඉන්නවා කියලා කියන්නේ පලිබෝධනාශක සම්බන්ධ යම් දැනුමක් තේරුමක් සහිත පුද්ගලයෙක් මේ වෙළඳ සැල තුල ඉන්නවා කියන එකයි. ඉතින් එතකොට යම්කිසි විශ්වාසයකින් ඇතුව අපිට මේ වෙළඳ සැලෙන් මේ පලිබෝධනාශකය මිලදී ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි යම්කිසි පළුදු බඳුන්. ඒක අපි ගන්න ඒ තියෙන පෙට්ටිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ලේබලේ වෙන්න පුළුවන්. නැත්නම් ඒ වගේ එහෙම නැත්නම් මූඩිය කැඩලා තියෙන්න පුළුවන්. ඒකේ තියෙන ආරක්ෂිත සීල් එකක්. ඒ දේ කැඩලා තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් මිලදී ගැනීම සිද්ධ කරන්න හොඳ නැහැ. ඒ වගේම සක්‍රීය කාලයේ ඉක්මවා ගිය පලිබෝධනාශක මිලදී ගැනීමත් සිද්ධ කරන්න හොඳ නැහැ. ඊළඟට තියෙන දේ තමයි මේ සැක කටයුතු පලිබෝධනාශකත් අපේ වෙළඳ පොලේ මේ වෙනකොට තියෙනවා. සැක කටයුතු පලිබෝධනාශක ගත්තාම ඒව ආකාර දෙකකින් දැනට මේ ලංකාවට ඇවිදින් තියෙන දේ තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඔය පහුගිය කාලේ ක්‍රියාත්මක වුණානේ අපි මේ සම්පූර්ණයෙන්ම කාබනිකකරණය කිරීම වැඩසටහනක්. ඒ හරහා අපේ රටේ තිබ්බ පලිබෝධනාශක පොහොර එකපාරටම නැති වුණා. ඉතින් එහෙම නැති වුණේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔය අපේ අසල්වැසි රටවල් වලින් ඒගොල්ලන්ගේ රටේ නිෂ්පාදිත විදේශීය පලිබෝධනාශක අපේ රටට ගලා ඒමක් පහුගිය කාලය පුරාවටම සිද්ධ වුණා. ඊට පස්සේ පසු කාලීනව දැන් අපි ඔයත් එක්ක ඉතාමත්ම දරුණු විදිහට අපි නඩු දැම්මා. අපි මං කියන්නම් ගිය අවුරුද්දේ විතරක් අපි නඩු දාලා තියෙනවා නඩු 60කට අධික ප්‍රමාණයක්. ඒ 60කට අධික ප්‍රමාණයෙන් අපි දඩ මුදල් විදිහට අරගෙන තියෙනවා ලක්ෂ 56ක්. මේ 10 දෙනෙක් 15 දෙනෙක් විතර වගේ ප්‍රමාණයක් තමයි ලංකාව පුරාම ඉන්නේ. අපේ තිබ්බ ඒ තියෙන දේත් එක්ක අපිට පුළුවන් වුණා ලක්ෂ 56ක වගේ ප්‍රමාණයක් අපිට දඩමුදල් විදිහට ආය කරලා දෙන්න. නමුත් ඉතින් ඒක දඩමුදල් ආය කරගීම ගැන අපි මේ ආඩම්බර වෙන්න මියක් නෙමෙයි මේ මෙතනදි වෙන්නේ. නමුත් මේ ව්‍යාජ
පලිබෝධනාශක කොච්චර රට තුල සංසරණය වුණාද කියන එක ගැන කියන්න තමයි මම ඒ දේ සඳහන් කළේ මෙතනදී. නමුත් දැන් මේ වර්තමානයේ තියෙන තත්ත්වය තමයි ඒගොල්ලෝ හදනවා ව්‍යාජ. ඒ කියන්නේ අපි කියනවා අපේ රටේ නිෂ්පාදිතය කරලා රෙජිස්ටර් අපේ රට නිෂ්පාදනය නෙමෙයි අපේ රටේ ලියාපදිංචි කරලා තියෙන පලිබෝධනාශකයට රූපයම වශයෙන් ඒ කියන්නේ බොක්ස් එකේ පෙට්ටියෙම එහෙම නැත්නම් ඒ අසුරණේම එහෙම නැත්නම් ඒ බෝතලේම ඒ සියලු දේටම සමාන වන ආකාරයෙන් ඒවා මුද්‍රණය කරලා ඒවා තුලට එක්කෝ පිටරටින් එන අර නීති විරෝධී පලිබෝධනාශක දාලා වෙන්න පුළුවන්. එහෙම හදන තැන් අපේ රටේ අනන්තවත් තියෙනවා. මේ පහුගිය දවසක අපි මේ දඹුල්ලට ආසන්නයේ තියෙන නගරයකත් මම ඒ ගැන සඳහන් කරන්න කැමති නෑ. ඒ නගරේ නම නමුත් අපිට විශාල ප්‍රමයක් අල්ලා ගන්න පුළුවන්කම වුණා. ඉතින් මේ හින්දා අපි බලන්න ඕන මේ නිෂ්පාදනය සැක සහිත නිෂ්පාදනයක්ද කියලා. ඒ වගේම මම මේ වෙලාවෙම ගොවි මහත්වරුන්ටයි පලිබෝධනාශක වෙළඳසැල් වල ඉන්න වෙළඳසැල් හිමියන්ටයි දෙන පණිවිඩය තමයි පලිබෝධනාශක වෙළඳසැල් හිමියන් මේ ව්‍යාපාරයේ දෙන්නේ ඔවුන්ට හම්බ වෙන එක්කෝ අධික වට්ටම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධික ලාභය හරහා. ගොවි ජනතාව හැම වෙලේම මේවාට යොමු වෙනවා හෝ සිතාමතා යොමු වෙන්නේ නැහැ. ඇත්තටම වැරදි ආදර්ශයන් වැරදි පූර්ව නිගමනයන් හින්දා තමයි මේවට යොමු වෙන්නේ. මොකද ඒගොල්ලෝ බලනවා අඩුවට මොනවා හරි දෙයක් ගන්න පුළුවන් නම් ඒ දේ පාවිච්චි කරලා තමන්ගේ තියෙන ප්‍රශ්නෙට විසඳුමක් සොයන්න. ඉතින් ඒ හින්දා මං වෙළඳසැල් හිමියන්ට සහ මේ ගොවි ජනතාවට කියන්නේ ඔය ඔබතුමන්වහන්සේලා මේ පලිබෝධනාශකයක් මිලදී ගන්නවා නම් අපේ කියන ගොවි මහත්තයෙක් පලිබෝධනාශක වෙළඳසැලකින් පලිබෝධනාශකයක් මිලදී ගන්නකොට අනුමත ඒ ආයතනයේ මුද්‍රිත නම මුද්‍රණය කරලා තියෙන බිල්පතක් ලබා ගන්න ඕන. ඒ අනිවාර්යයි නේද? ඒක අනිවාර්යයි. ඒ වගේම පලිබෝධනාශක වෙළඳසැල් හිමියෙක් ඒ දේ කරනවා නම් ඔහුට පලිබෝධනාශක බෙදා හරින වෙළඳසැල් ඒ අදාළ නියෝජිතයාගේ බිලක් ඕයි අදාළ සමාගමේ මුද්‍රිත බිලක් ලබා ගැනීම සිද්ධ කරන්න. අපි වචනට කියන මේ ඔන් ඇප්‍රූවල් බිල් කියලා. ඒක තමයි ගොඩක් බහුතරයක් පරිහරණය වෙන්නේ. මේ අධික වට්ටම් හරහා යන මේ පලිබෝධනාශක ඇත්තටම ගොඩක් වෙලාවට සත්‍ය නිෂ්පාදනද කියන දේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් පලිබෝධනාශක ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් 120ක විතර වගේ වට්ටමක් තමයි අදාළ සමාගම උපරිම විදිහට යන්නේ. ඔය ඊට වැඩිය දෙන දේවල් සම්බන්ධව ඇත්තටම ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. සමහර මං අහලා තියෙනවා 55-60ක් දෙනවා. එතකොට ඉතින් මේ නිෂ්පාදනයක් එතකොට ඒකට යන පිරිවැය ඒවා පිටරටින් ලංකාවට ගෙන්නන්න යන වියදම ඔය සියලු දේත් එක්ක ඔය ගණන් වලට දෙන්න පුළුවන්ද කියන ගැටලුවක් එනවා. එහෙනම් විශේෂයෙන්ම පලිබෝධනාශක මිලදී ගැනීමේදී බිල්පත ගැන අවධාරණයෙන්ම ඒක තමන්ගේ හිතේ තියාගෙන ඒ අදාළ බිල්පත ලබා ගන්න කියන එක තමයි මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේ මුද්‍රා කඩලද බඳුන් වල තිබ්බොත් එහෙම එව්වත් මිලදී ගැනීම සිද්ධ කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි මේ පලිබෝධනාශක දැන් අපි එහෙම මිලදී ගත්තා කියන්නකෝ. එහෙම ගත්තට පස්සේ අපි ගෙදර ගෙනෙන කොටත් ඒ දේ ගොවි මහත්තයෙක් ගෙදර ගේනවා නම් ඒ දේ කොහොමද කරන්නේ කියන දේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දැන් උදාහරණයක් විදිහට අපි සරලවම හිතමු බයිසිකලයක ගියා කියලා. එහෙම බයිසිකලයක ගියා නම් අපි කඩේට ගිහිල්ලා අපේ එදිනෙදා කරන ආහාර සීනි වෙන්න පුළුවන්, පරිප්පු වෙන්න පුළුවන්, පිටි වගේ දෙයක් වෙන්න පුළුවන්, හාල් වෙන්න පුළුවන්, මොන හරි දෙයක් මිලදී ගන්න. ඒකලා ආයේ අද මේ අම්මගේ කුඹුරට හරි මගේ මේ ගොඩ ඉඩමට මොනවා හරි දෙයකට වගා කරලා තියෙන විදිහට පලිබෝධනාශකයක් ගන්න ඕන කියලා උට මතක් වුණොත් පලිබෝධනාශක වෙළඳසැලටත් ගිහිල්ලා පලිබෝධනාශකයකුත් මිලදී අරගෙන අර ආහාර රැගෙන එනවත් එක්ක එකට මිශ්‍ර කරලා මොනම වෙලාවකවත් පලිබෝධනාශකයක් රැගෙන එන්න හොඳ නැහැ. එතකොට ওই දෙක වෙන වෙනම වශයෙන් ස්ථාන දෙකක රඳවගෙන තමයි මේ ගෙදරට පලිබෝධනාශකය රැගෙන ඒම සිද්ධ කරන්න ඕන. ඒ ගෙනාපු දේම වහාම කරන්න ඕන දේ තමයි ගෙදර සිටින කුඩා දරුවන්ට, ගෙදර ඇති කරන සුරතල් සතුන්ට ළඟාවිය නොහැකි තත්ත්වයක තියෙන වෙනම ස්ථානයක මේක ගබඩා කරලා යතුරු දාලා තියන්න ඕන අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්නකම්.
අපි ඉදිරි දේවලුත් කතා කරමු. විශේෂයෙන් මේ තත්ත්වයන් එක්ක ටිකක් සමහරලාට මේක මේ ක්‍රියාවලිය සිදුවෙන එක පිළිබඳව අවබෝධය ලබා ගැනීම තමයි ඔබට වටින්නේ. මොකද නැත්නම් ඔබ වෙළෙන්සැලකට ගිහිල්ලා ඉල්ලුව පමණින් සමහරට වෙළෙන්සැලටම ගිහිල්ලා තමයි රෝගී කියලා සමහරට පලිබෝධනාශකයේ වෙළෙන්සැල හිමියාගෙන්ම තමයි තෝරගන්නේ. ඊට වඩා ඔබ බුද්ධිමත්ව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම වඩා වැදගත් කියන එක අපි මෙහිදී මතක් කරනවා. මොහන් මහත්තයා දැන් අපි අතර මේ අර කතා කරා එක පැත්තකින් මේ පලිබෝධනාශක මේ අලවියේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් ආනයන කටයුතු සම්බන්ධයෙන් ගත්තා මේ පලිබෝධනාශක ආනයන ක්‍රියාවලියත් අපි පොඩ්ඩක් මතක් කරමු. අර අපිට හැම එකක්ම ගෙන්නන්නත් බෑ, අපේ රටේ නීතියකුත් තියෙනවා කියලා අපි මුලින් මතක් කරා. ඔව් අනුරාධ මහත්තයා මේ ඇත්තටම පලිබෝධනාශක ආනයනය කිරීම ගැන මේ මං ලොකු විස්තරයක් කරන්නේ නැහැ. මොකද මේක ඇත්තටම මේ ගොවි මහතාට එච්චරම වැදගත් වෙන දෙයක් හෝ අලුයි කරුට එච්චරම වැදගත් වෙන දෙයක් නෙවෙයි. නමුත් දැන් ගුණවර්ධන මහත්තයා සඳහන් කරානේ මේ නීති විරෝධී පලිබෝධනාශක. එතකොට මට කියන්න ඕන වෙන්නේ මේ හරහා මේ ආනයන කිරීමේ ක්‍රියාවලිය. මේක දීර්ඝ ක්‍රියාවලියක්. මේක කොයිතරම් සංකීර්ණද. එතකොට මේකෙන් අපි කොයිතරම් දේවල් පලිබෝධනාශකයක් ආනයනය කරන්න ඉස්සෙල්ලා අපි මේ අනුමත කරලා ලියාපදිංචි කිරීමට පෙර කොච්චර දේවල් අපි මේ කරන්න ඕනද කියන අවධානය ඔබට යොමු කරන්න තමයි මම මේක කියන්න කැමති. එතකොට මේකට පලිබෝධනාශක ආනයනය කිරීම සඳහා පනත අනුව තියෙන්නේ ප්‍රධාන වගන්තිය තමයි 17 වන වගන්තිය. ඒ අනුව තියෙනවා ඒකේ පලිබෝධනාශකයක් යම් කෙනෙක් ආනයනය කරනවා නම් ඒ කමිටුවේ නිර්දේශය මත සහ ROP ඒ කියන්නේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්ගේ ලිඛිත අවසරය මත පමණක් සිදු කළ යුතුයි කියන එක. ඒතකොට මෙතන කමිටුවක් කියලා කතා කරලා තියෙනවා. මම කෙටියෙන් කියන්නම්. මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා පනතේ 4 වෙනි වගන්තිය අනුව පලිබෝධනාශක තාක්ෂණ උපදේශන කමිටුව කියලා එකක් පත් කරන්න ඕන කියලා 4 වෙනි වගන්තිය අනුව කියලා තියෙනවා. ඒතකොට මෙතන මේක තාක්ෂණික කමිටුවක්. ඒ කියන්නේ මේකෙන් තමයි පලිබෝධනාශකයක් සම්බන්ධ සියලු තීරණ මොනවා හරි ගැටලුවක් තිබ්බත් පලිබෝධනාශක ආනයනය කරනකොට මේ හැම දෙයක්ම මේ කමිටුවට යොමු කරලා ඒ කමිටුවේ අනුමැතිය අනුව තමයි ඉදිරි කටයුතු සිදු කරන්නේ. මේ කමිටුවේ මම සංයුතිය නිකන් කියන්නම්. මේක 15 දෙනෙක් ඉන්න කමිටුවක්. ඒකේ ඉන්න ඕන සභාපතිවරයා විදිහට කුෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඉන්නවා. ලේකම්වරයා විදිහට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ඉන්නවා. ඊට අමතරව රජයේ රස පරීක්ෂක ඉන්න ඕන. ඒගොල්ලෝ හෝ ඒගොල්ලන්ගේ නියෝජිතයන්. ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, කම්කරු කොමසාරිස්, තේ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා, රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා, පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා, ඊළඟට ප්‍රමිති ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරී සභාපතිවරයා. එතකොට එතන 10 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව මේ අතර මේක කමිටුව පත් කරන්නේ අමාත්‍යවරයා විසින්. ඊළඟට අමාත්‍යවරයා විසින් පත් කරන්න තව 5 දෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ පලිබෝධනාශක සම්බන්ධ විශේෂඥ දැනුම තියෙන තව 5 දෙනෙක් මේ කමිටුවට පත් කරලා තියෙනවා. එතකොට මේ 15 දෙනා තමයි මේ පලිබෝධනාශක සම්බන්ධ තීරණ සියල්ලම මූලික වශයෙන් ගන්න. එතකොට අර 17 වන වගන්තිය අනුව කමිටුවේ නිර්දේශ මත කියලා තිබුණේ අන්නේ කමිටුව අනුව. ඊළඟට ඒක දැන් එහෙම වුණාම ආනයනය කිරීම යම් කෙනෙකුට අවශ්‍ය නම් එයා ආනයනය කිරීම සඳහා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉල්ලීම් කිරීමක් කරනවා. 6 වෙනි වගන්තිය කියලා තියෙනවා මේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කරන්න ඕන කියලා. ඊළඟට අපි එහෙම ඉල්ලපුවාම අපේ උපකමිටුව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අර කලින් සඳහන් කරපු පලිබෝධනාශක තාක්ෂණ උපදේශන කමිටුවට පෙර අපි උපකමිටුවක් හරහා නිර්දේශ කරනවා. ඒ හරහා ඇගීමක් කරනවා. එතකොට ඒකෙත් තියෙන තාක්ෂණ නිලධාරීන් එතකොට එයා ඉදිරිපත් කරන පලිබෝධනාශකේ ආනයනය කරන්න ඉදිරිපත් කරන පලිබෝධනාශකේ ලංකාවට සුදුසුද කියන එක. ඒ කියන්නේ ඒක වෙන රටවල් වල භාවිතා කරලා තියෙනවද? ඒක කොහොමද ආරක්ෂාකාරීද කියන එක ලියවිල්ලේ තියෙන ඒ කියන්නේ එයා දෙන ඩොකියුමන්ට්ස් වලින් බලනවා මෙයා මේ පලිබෝධනාශකේ ලංකාවට සුදුසුද කියලා පළවෙනියෙන්ම ඇගීමක් කරනවා. ඊට පස්සේ ඒක සුදුසු නම් ඒ කමිටුවේ අනුමැතිය ලැබුණා නම් ඊට පස්සේ ඒකට උපකමිටුවේ අනුමැතිය ලැබුණාට පස්සේ ඒගොල්ලන්ට සාම්පල් එකක් ලංකාවට ගේන්න දෙනවා. සාම්පල් ගෙනල්ලා ඒවා අපේ කන්නවලදී ඒ කියන්නේ යාබද්ද කන්න දෙකක් හරි ඒක සඵලතාවය අගයන්න ඕනේ. ඒ කියන්නේ අපි රටවල් වල තියෙන එක නෙවෙයි අපි ලංකාවේ තත්ත්වවලට ඒක පරීක්ෂා කරනවා. ඒ කියන්නේ පරීක්ෂණ ආයතනයකට බාර දීලා ඒ පරීක්ෂණ නිලධාරීන් හරහා ඒ සඵලතාවය පරීක්ෂා කරලා ඊට පස්සේ ඒකේ සඵලතාවය නැවතත් උපකමිටුවකදී ඒ නිර්දේශය ලබා ගන්නවා. සඵලතාවය ඉදිරිපත් කරලා උපකමිටුවේ නිර්දේශය ලබාගෙන ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මේකට අදාළ විශාල ලිපි ගොනුවක් අපිට බාර දෙනවා. ඒ ලිපි ගොනුව සම්පූර්ණයෙන් අපි අගයීමක් කරනවා දෙන්න ඉස්සෙල්ලා. ඉතින් ඒකේ තියෙනවා සියලුම පලිබෝධනාශකයට අදාළ සියලු තොරතුරු. ඒ කියන්නේ නිෂ්පාදක කවුද, නිෂ්පාදකගේ තොරතුරු, ඊළඟට ඒක සංශ්ලේෂණය කරපු කෙනාගේ තොරතුරු, ඊළඟට එයාගේ ඒ ලබාගත් රසායනාගාරවල
ඒ කියන්නේ ඒවා ලෝක සම්මත රසායනාගාර වෙන්න ඕන. ඒවා මුල් පිටපත් ඕන. ඊළඟට ඊගා සේෆ්ටි ඩේටා ආරක්ෂක උපදෙස් සියල්ල අපි ගන්නවා. ඒවා ඇගීමට ලක් කරනවා. ඊළඟට ප්‍රථම ආධාර විෂදත්ත තොරතුරු විශේෂයෙන් විෂදත්ත. ඒ කියන්නේ ජලයට කොහොමද මේකේ තියෙන හානිය, පසට කොහොමද, ඊළඟට මිනිසාට කොහොමද, මීමැස්සන්ට කොහොමද, ඒ වගේ විශාල ඇගීමක් කරනවා විෂදත්ත තොරතුරු සම්බන්ධයෙන්. එහෙම කරලා ඒක අනුමත වුණාට ඒ කියන්නේ ඒක බැලුවට පස්සේ ඒක නැවතත් අපි අවසාන වශයෙන් අර කියපු තාක්ෂණ කමිටුවට යොමු කරලා ඒ පරිබෝධනාශකේ ලංකාවට සුදුසුයි කියන එක තහවුරු වුණාට පස්සේ එය ආනයන කිරීම සඳහා ඊට පස්සේ එයාට 6 වෙනි වගන්තියට අනුව එයාට ලේබලය ඇසුරුම, ඒ කියන්නේ පරිබෝධනාශක ඇසුරුම පිළිබඳ පරිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඒක කාන්දු ආරක එකක්ද කියලා, ඒ කියන්නේ ඒක පරිබෝධනාශකයක් ඇසිරීමට සුදුසු භාජනයක්ද කියන එක එයා තහවුරු කරන්න ඕන. ඒක සාම්පලයක් ගෙනල්ලා ඒක ඉදිරිපත් කරලා එහි අනුමැතිය ගන්නවා. ඊට පස්සේ 8 වෙනි වගන්තිය තියෙනවා මේක ලේබලයක්. ඒ කියන්නේ අපේ තියෙනවා මේ කියන්නේ පරිබෝධනාශක අපේ සම්මත කරපු කියන්නේ අපි ඒ කියන්නේ කරුණු සියල්ලම අඩංගු වෙන අපේ තියෙනවා ලේබල් ආකෘතියක්. ඒ ලේබල් ආකෘතියට අනුව මෙයා ලේබලයක් හදලා ඒක අපිට පරිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් අනුමැතිය ලබා ගන්න ඕනේ. ඒකත් ලබා ගත්තට පස්සේ එයාට දෙනවා සාම්පල ආනයනය කරන්න. ඒ කියන්නේ තමන් ගෙන්නන තෝගේ සාම්පල ගෙනල්ලා ඒවා ඇගීමට ලක් කරනවා. ඒකට වෙනම අංශයක් තියෙනවා. ඒවා ක්වොලිටි එක තත්ත්වය පරීක්ෂා කරලා ඒ අනුව ඒ තොගයක් ආනයනය කිරීම සඳහා එයාට ආනයනික බලපත්‍රයක් දෙනවා. මේක පරිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නිර්දේශ කරනවා. ඊට පස්සේ ඒක නිර්දේශ කරලා ඒක යොමු කරන්නේ ආනයන අපනයන පාලකට. එතකොට එයා විසින් ශ්‍රී ලංකා රේගුවට නිර්දේශයක් දෙනවා මේක ආනයනය කරන්න කියලා. අන්න ඒක තමයි මේක ආනයනය කිරීමේ මේ සරල. මේක හැබැයි දැන් අපි කලින් කිව්වා මේ යාබද කන්න දෙකක් සඳහා මේකේ සඵලතාවයක්. ඒතකොට එතනම තියෙනවා අපිට තේරෙනවා යාබද කියන්නේ සමහර වෙලාවට මේක හරියට අපේ කාලගුණික තත්ත්ව අනුව කරගන්න බැරි වෙනවා. එතකොට ඒ හින්දා සාමාන්‍යයෙන් වසරක කාලයක් එතෙන්ටම යනවා ඒක හරියට කළත්. එතකොට මේ ලිපිගොනු ඇගීම කරන්න තියෙනවා. ඉතින් අවම වශයෙන් අවුරුදු 1.5ක්වත් ඊට වැඩි ප්‍රමාණයක් යනවා පලිබෝධනාශකයක් නියමාකාරයෙන් ලියාපදිංචි කිරීම සඳහා. මම මේක සඳහන් කළේ මේ ව්‍යාජ පලිබෝධනාශක වලට මේ යොමු වෙන එක, ඒ කියන්නේ ඒවා මේ කිසිම ඇගීමක් තින් තොරව ලංකාවට එනේවනේ. ඒ හින්දා මේ ආරක්ෂාකාරී බව මට පෙන්වන්න තමයි වමනා වෙන්නේ මේ ආනයනය කිරීමේ ක්‍රමවේදය. මේක ඊටාම සංකීර්ණයි. මේ දීර්ඝ ක්‍රියාවලිය. ඔව්. ඒ හින්දා මේක මේ අනුව ආනයනය කරන පලිබෝධනාශක පිළිබඳ අපිට වගකීමක් ගන්න පුළුවන්. හරි. අපි විරාමයක් ලබාගෙන කතා කරමු. දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු ගති නිහලා ගයමු රංගොයමේ සින්දු සින්දු රංගොයමේ සින්දු සින්දු රංගොයමේ සින්දු සින්දු රන් වලලු දගේ කෙල බැඳි රන් මාල වගේ රන් කොයමේ නෙලන නගේ සිරියාවයි රටට මගේ දැතේ රන් වලලු දගේ කෙල බැඳි රන් මාල වගේ රන් කොයමේ නෙලන නගේ සිරියාවයි රටට මගේ නෙමුම් කෙතේ ලංදු ලංදු සොඳුරු කිඳුරු ලංදු ලංදු නෙමුම් කෙතේ ලංදු ලංදු සොඳුරු කිඳුරු ලංදු ලංදු දෙවි පිහිටෙන් ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු
බුලතේ රත දුටිනි තොලේ මට නොවේදෝ මුකුළු කලේ රන් ගොයමේ නෙලන කලේ මන වැඳුනා පබුළු වැලේ බුලතේ රත දුටිනි තොලේ මට නොවේදෝ මුකුළු කලේ රන් ගොයමේ නෙලන කලේ මන වැඳුනා පබුළු වැලේ රන් දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු රන් දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු ගති නිහාලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු 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 රන් ගොයමේ අපේ ගුණවර්ධන මහත්තයා දැන් මේ කතා කරපු දේවල් එක්ක විශේෂයෙන්ම මේ ආරක්ෂකාරීව පලිබෝධ භාවිතය කියන කාරණයත් එක්ක අපි ඊළඟට අවධානය යොමු කරොත් එimhe ඇත්තටම මේ කොහොමද මේ පලිබෝධනාශකයක් අපි මිශ්‍ර කරන එක පිළියෙල කිරීමේදී වඩා සැලකිලිමත් විය යුතු කරුණු කියන එක. මොකද අපි මේ මොන දේ කරත් අවසානයේදී මේ කාරණේ තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා මෙහිදී කොහොමද අපේ ගොවි මහත්තයා හෝ නැත්නම් මේ භාවිතා කරන පුද්ගලයා මෙන්න මේ කාරණේදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණා. ඔව්. අපි පලිබෝධනාශක යොදන්න දැන් අපි ශේෂ්ත්‍රයට ගියන් පස්සේ ඒකට අවශ්‍ය කරන මිශ්‍රණය පිළියෙල කර ගැනීම සිද්ධ කරන්න ඕන. මෙතනදී මේ පලිබෝධනාශක හැම පලිබෝධනාශකයක් එක්කම ඒට සම්බන්ධ ලේබලයක් තියෙනවා. මේ ලේබල ඉතාමත්ම වැදගත් වෙන්නේ පලිබෝධනාශක යොදන අවස්ථාවේදී එය මිශ්‍ර කළ යුතු මිශ්‍රණ අනුපාතය කොපමණද කියලා ඒ ලේබලේ සඳහන් වෙනවා. හැබැයි අපිට ප්‍රායෝගිකව දකින එක්තරා දෙයක් තමයි අපි ගොවි මහතුන් විශ්වාස කරනවා වැඩිපුර දාලා කියන්නේ පලිබෝධනාශකයේ අපි කියන මාත්‍රාව එහෙම නැත්නම් සාන්ද්‍රණය වැඩිපුර යොදුවොත් හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා කියලා. ඇත්තටම මේක මිත්‍යාවක්. එහෙම වෙන්නේ නැහැ. ඒක සම්බන්ධව සෑහෙන කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් ඒගොල්ලෝ ඒකේ අවශ්‍ය කරන මාත්‍රාව කොච්චරද කියන එක හොයාගෙන තියෙන්නේ. කෘමියෙක් කියලා කියන්නේ බොහොම ශරීර ප්‍රමාණයෙන් කුඩා සත්වෙක්. එතකොට ඒ කෘමියා අඩපණ කිරීමට හෝ නැසීමට අවශ්‍ය කරන ඒ විස ප්‍රමාණය තමයි තියෙන්නේ. ඒ හරහා වේගක වැඩිපුර යෙදීමෙන් සිද්ධ වෙන්නේ ඒ පලිබෝධනාශක ටික අපතේ යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ හැම විටම මේ පලිබෝධනාශක යෙදී මිශ්‍රණ පිළියෙල කිරීමට ප්‍රථම ගොවි මහතුරු විසින් එහි ලේබලය හොඳින් කියවා ඒක තියෙන උපදෙස් මොනවද කියන දේ ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ යටතේ තව අපි ඉස්සරහට කතා කරොත් නිර්දේශිත මාත්‍රා මම මුලින් සඳහන් කරා වගේ නිර්දේශ මාත්‍රාවක අපි යොදා ගන්න ඕනේ. තවත් වැදගත් දෙයක් තමයි අපි පලිබෝධනාශක යෙදීමට ප්‍රථම ආරක්ෂක ඇඳුම් භාවිතය. මම මේ වැඩසටහන මුලදීම කිව්වා අපේ ඇඟට කොච්චර ප්‍රමාණ වලින් ඔය පලිබෝධනාශක අවශෝෂණය වීමක් සිද්ධ වෙනවද කියලා. ඉතින් අපේ රටේ තියෙන කාලගුණික තත්ත්වයයි අපේ රටේ ඒ තියෙන ශේෂ්ත්‍රවල තියෙන දේවලුත් එක්ක සමහර දේ ගැන අපිට ප්‍රායෝගිකව භාවිතා කරන්න බෑ තමයි. නමුත් සමහර වෙලාවට අපිට ඒක අපහසුයෙන් හරි කරන්න සිද්ධ වෙන දේවල් වෙනවා. මම මේ ආරක්ෂිත ඇඳුම් ගැන සඳහන් කරනකොට ගොඩක් ගොවින් කියන දෙයක් තමයි මේ අපි කියපුවාම බූට් එකක් හරි සපත්තුවක් පළඳ ගන්න මොන හරි පය ආවරණය වෙන දෙයක් පළඳ ගන්න කිව්වහම අපි ගොවින් කියන කොහොමද මහත්තයෝ මේ මඩේ බහැලා යන්නේ බූට් එකක් දාගෙන එහෙම ගියොත් එරෙනවනේ කියලා. දැන් ගොවි මහත්තයෝ බූට් පළඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඇයි ඒගොල්ලන්ට එහෙම වෙලා තියෙන්නේ? දැන් මේ පහුගිය කාලේ යනවනේ මේ මීුණක් කියලා කතාවක්. ඒ කියන්නේ මීයන්ගේ මුත්‍රා වල තියෙන බැක්ටීරියා එකක්
ආසාදනය වීම නිසා ඔවුන්ට යම්කිසි රෝගී තත්ත්වයක් ඇති වෙනවා. මේක තමන්ව දරුණු තත්ත්වයක්. ඉතින් එතකොට ඒකට පිළියමක් විදිහට මේගොල්ලෝ දැන් මඩටම අදින්න පුළුවන් වෙනම බූට් එකක්ම නෙමෙයි ඒක. මේ අපේ කලව දක්වාම වගේ ප්‍රමාණයක් ආවරණය කරගන්න පුළුවන් පාවරණ වගේක් වෙළඳපොළට ඇවිදilla තියෙනවා. ඉතින් ඒ හින්දා මේක අමාරුවෙන් හරි කරගත්තොත් තමන්ව රැකෙනවා. දැන් උදාහරණ විදියට ගොඩක් දැන් ඔබ තමුන්නාන්සේලාගේ ගම්වල ඉන්න පලිබෝධනාශක යොදන පුද්ගලයෝ ගැන එහෙම නැත්නම් අපි කියන්නේ තෙල් බේත් හින මාමලා ගැන හිතන්නකෝ. ඒගොල්ලෝ කොහොමද හිටියේ කියලා. ගොඩක් අය දැන් මට මතකයි මගේ ගමේ හිටියා බණ්ඩයියා කියලා එක මාමා කෙනෙක්. එයා අවුරුදු 45ක් විතර වගේ වෙනකොට හදිසියෙම මෙන්න අසනීප වෙලා නැති වෙනවා. කවමදාවත් මාස්ක් එකක්වත් ඒ අපි කියන්නේ වර්ණයක්වත් එහෙම නැත්නම් ග්ලව්ස් එකක්වත් අත්ආවරණයක්වත් ඔය කියන කිසිම දෙයක් ඒගොල්ලෝ පාවිච්චි කරේ නැහැ. ඒගොල්ලෝ උදේ හවස ආයේ එක දිගටම වැඩ කරා. එහෙම වුණාම ඒගොල්ලන්ගේ ආයුෂත් ඒ විදිහටම කෙටි වෙනවා. ඒ හින්දා ගොවි මහතුරු පැහැදිලිවම තේරුම් ගන්න ඕන අපි මේ වැඩ කරන්නේ යම්කිසි විෂ ද්‍රව්‍යයක් එක්ක. ඒ තියෙන දේ කුඩා ප්‍රමාණ වලින් තමයි ඒකේ තියෙන්නේ. නමුත් අපි මේක නිරතුරුවම අපි මේකට මේ නිරාවරණය වීමෙන් අපිට අහිතකර ප්‍රතිඵල එනවා. හින්දා මේ නිර්දේශිත ආරක්ෂක ඇඳුම් භාවිතය කියන එක තාමත් වැදගත්. අපිට පුළුවන් ෆේස් මාස්ක් එකක්, ගොගල්ස් දෙකක්, ඇස් දෙකට ආවරණය වෙන්නේ මේ යම් කිසි දෙයක් මේ ආරක්ෂක මේ උපකරණයක්, ඒ වගේම අත් ආවරණ, පාවරණ, ඒ වගේම ඕවරෝල් එකක් අපි කියන මුළු ඇඟම වැසෙන විදියට මේ ඒ සඳහා සුදුසු ඇඳුමක් පළඳීම ඉතාමත්ම වැදගත්. ඒ කාරණා තමයි මිශ්‍ර කිරීමේ සහ මැනීමේදී ඒකට නියමිත උපකරණ තියෙනවා. මිශ්‍ර කරන්න නම් ඒක ක්‍රමාංකනය කරපු උපකරණ තියෙනවා පලිබෝධනාශක. සමහර ඇත්තටම අපි මේක ප්‍රවර්ධනය කරන්න අත්‍යවශ්‍යම හින්දාම අපි පලිබෝධනාශක වෙළඳ සමාගම් වලට කියලා දෙනවා. ඕගොල්ලෝ මේ පලිබෝධනාශකය දෙනකොට මේක මන්නන්න පුළුවන් මෙසරින් සිලින්ඩරයක් හරි ඒ කියන්නේ අපි කියන අය මිනුම් සරාවක් එක්ක දෙන්න කියලා. ඉතින් එහෙමත් අපි නමුත් අපි මේවා ප්‍රායෝගිකව ගිහිල්ලා බලනකොට ගොවි මහතුරු එහෙම කරන්නේ නැහැ. බෝතලෙන් කාලක් දාන්නද, මුඩියෙන් එකක් දාන්නද, අන්න ඒ වගේ කතා තමයි අහන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඒ කියනවා නම් යම්කිසි මිලිලීටර් ගාණක්, මෙච්චර ලීටර් ගාණක වතුරත් එක්ක දිය කරන්න කියලා ඒ දේ අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්. අනිත් එක තමයි අයියෝ මෙව හරි සැර නෑනේ මං අවුරුදු ගාණක් තිස්සේ මිශ්‍ර කරනවා කියලා පුරුදුයිනේ. තමන්ගේ අතම පාවිච්චි කරලා අතම ඒකට දාලා එහෙම මිශ්‍ර කරන. එහෙම කරන්න එපා. මොනවා හරි ඒ සඳහා මිශ්‍ර කරන්න අත්‍යවශ්‍ය ඒ කෙනාට අවශ්‍ය වෙන උපකරණයක් තියාගන්න. ඊට පස්සේ සමහර අය මේ පලිබෝධනාශක බඳුන් විවෘත කරන්න තමන්ගේ දතුත් පාවිච්චි කරන වෙලාවල් තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම සිද්ධ කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ශේත්‍රයේදී වුණත් ඒ පලිබෝධනාශක අදාළ ඉසුරුම් යන්ත්‍රයට දානකොට ඉසිරීමට නොදී, ඒ කියන්නේ එළියට යන ගිහිල්ලා ඉසිරෙන්න නොදී ඒක ප්‍රවේශමෙන් ඒ පලිබෝධනාශක ඉසින යන්ත්‍රයට දමා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි එහෙම මිශ්‍රණ පිළියෙල කරගෙන පලිබෝධනාශක යන්ත්‍රයට ඒක යොදා ගත්තට පස්සේ මේ පලිබෝධනාශක ඉසින යන්ත්‍රය ගැනත් අපි පොඩි වෙලාවක් අරගෙන සඳහන් කරගනිමු. විශේෂයෙන්ම ඒකේ තියෙන පිරිසුදුභාවය. කලින් සැරේ පලිබෝධනාශකය යෙදුවා නම් වල්නාශකයක් යොදලා මේ සැරේ යොදන්නේ කෘමිනාශකයක් නම් අර වල්නාශකය යොදපු එක ටිකක් කොහේ හරි ඉතුරු වෙලා තිබ්බොත් විශේෂයෙන්ම ගොවින් සුද්ධ කරන්නේ අර ටැංකිය විතරයි. ටැංකියේ ඉඳලා තව බටයක් තියෙනවා නොසෙල් එක දක්වා එන. ඒ බටේ සුද්ධ කිරීමක් කරන්නේ නැහැ. ඒ හින්දා ඒ කොටසත් යම්කිසි නැවත සැරයක් වතුර හරි දාලා ඒකේ අර ප්‍රෙෂර් කරලා ඒක ඒ වතුර ප්‍රමාණය මුදා හැරලා ඒ තියෙන බට ටිකත් පිරිසුදු කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේ දේවල්. එතකොට මම කලින් සඳහන් කරා වගේ යම්කිසි පලිබෝධනාශක යොදන ටැංකියේ ලීක් තියෙනවා නම් ඒවා සම්බන්ධව, ඒ වගේම භාවිතා කරන නොසල් සම්බන්ධව දැන් මේ ඒ වගේ දේවල් සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ යොදනකොට මම කලින් සඳහන් කරා වගේ ලේබලේ උපදේශ අනිවාර්යයෙන්ම පිළිපදින්න. යොදන වෙලාවේදී සුළං අතට ප්‍රතිවිරුද්ධව පලිබෝධනාශක යොදන්න එපා. ඇයි එහෙම කියන්නේ? එතකොට පලිබෝධනාශක තමන්ගේ ඇඟට තමයි සේරම යොදනෙව්වා එන්නේ. තමන් ඒකට විරුද්ධ අතට සුළං දිශාවට විරුද්ධව පලිබෝධනාශක යෙදුවොත්. එතකොට මේකේ හොඳම ක්‍රමය තමයි සුළං අතට ලම්බකව පලිබෝධනාශක යෙදීම. ඒ කියන්නේ සුළං හමන දිශාවට ලම්බකව
යෙදීම තමයි සිද්ධ කරන්න. අනිත් එක දෙයක් තමයි ගොවි මහතුරු කරන දෙයක් තමයි තදින් ඉරු රැස් තියෙන වෙලාවට 10ට 12 නෙමේ 10 11 12 වගේ කාලේ වෙලාවේදී ඔන්න පලිබෝධනාශක යොදන්න පටන් ගන්නවා. මේක සිද්ධ කරන්න හොඳ නැති දෙයක්. මං කලින් අර සඳහන් කරපු දෙයකටම වැදගත් දෙයක් මේකෙදි සිද්ධ වෙනවා. ඒ තමයි අපේ මේ හැමේ තියෙන පොඩි සිදුරු නිද්‍ර. අන්න ඒව විවෘත වීමක් සිද්ධ වෙනවා උෂ්ණත්වයත් එක්ක. එතකොට තමයි අපිට දාඩිය දාන්නේ. එතකොට මේවා ඒ සිදුරු විශාල වීමත් එක්ක හැම තුලින් අපේ ඇඟ ඇතුළට පලිබෝධනාශක අවශෝෂණයත් දහවල් කාලේදී වැඩි වෙනවා. හින්දා සාමාන්‍යයෙන් පලිබෝධනාශක ඉසින්ද හොඳම වෙලා විදිහට අපි කියන්නේ සාමාන්‍යයෙන් උදේ කාලේ 10 විතර වෙනකනුත් ඊට පස්සේ හවස් කාලේ 3න් පස්සේ. නමුත් මේ මෑත කාලීන කරන ලද පරීක්ෂණත් එක්ක අපි වැඩි මේකක් හොයාගත්ත කරුණක් තමයි මීමැස්සන්ගේ ක්‍රියාකාරීත්වය. මේකත් ඉතාමත්ම වැදගත්. අපි මේ පලිබෝධනාශක අපි හැම වෙලේම පාවිච්චි කරනකොට හිතන්න ඕන දෙයක් තමයි අපි ජීවත් වෙන පරිසරයේ තියෙන සමතුලිතතාවය. මීමැස්සා කියලා කියන්නේ අපිට ඉතාමත්ම අත්‍යවශ්‍යම සතෙක් අපගේ ආහාර නිෂ්පාදනයේදී. මොකද ඒගොල්ලෝ විසින් තමයි මේ ගස්වල තියෙන මල්වල තියෙන මේ පරාග අරන් ගිහිල්ලා ඒව පරාගණය කරලා අපිට ගෙඩියක් හදලා දෙන්නේ. ඉතින් එතකොට මේගොල්ලෝ සක්‍රිය වෙන කාලයක් තමයි උදේ කාලය. ඉරු නැගීගෙන එනවත් එක. ඉතින් මේ මොහොතේදී පලිබෝධනාශක යෙදීම පොඩක් අවම කරලා පුළුවන් නම් හවස් කාලයේ යොදන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. හේතුව මේ ක්‍රියාකාරීත්වයේ හින්දා. සමහර ලාවට ඇත්තටම දැන් අපි ආයතනයක් විදිහට මේ බීටොක්සිටි වැඩි පලිබෝධනාශක එහෙම අපිට අහු වුණොත් ඒවා ලියාපදිංචියේදී අපි අයින් කරන වෙලාවලුත් තියෙනවා. ඒ වගේම කාන්දු වෙන මම කලින් සඳහන් කරා ක්‍රිස්පරිදි ක්‍රියා නොකර උපකරණ පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ වගේම තවත් දෙයක් තමයි මේ පලිබෝධනාශක යොදනකොට බුලත් පිට කෑම, දුම්බීම, ආහාර ගැනීම වගේ දේවල් සිද්ධ කරන්න හොඳ නැහැ. ඉතින් මෙන්න මේ වගේ කාරණාත් එක්ක තමයි පලිබෝධනාශක යෙදීම සිද්ධ කරන්න ඕන. ඊට පස්සේ මේ යෙදීමෙන් පස්සේ අපි සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. ඒදී මේ උපකරණ සෝදා එම යෙදූ පලිබෝධනාශකයම ඒ තියෙන ශේෂ්ත්‍රයටම නැවත යෙදීම තමයි. ඒ කියන්නේ අපි හිතන්නකෝ දැන් පලිබෝධනාශක යොදන ටැංකියේ තියෙන පලිබෝධනාශක හොදලා ප්‍රධාන ජල පහරකට හෝ එහෙම නැත්නම් වෙන ස්ථානයක දානවට වැඩිය අපි යොදූ ශේෂ්ත්‍රයටම යෙදීම තමයි වඩාම නිවැරදි ක්‍රමය වෙන්නේ. මෙතනදිත් දැන් අපි පලිබෝධනාශක භාජනයක් ගත්තොත් ඒ භාජනයේ 3 පාරක් හොදලා අපි ඒකට කියනවා ට්‍රිපල් රින්ස් කියලා. ඒ කියන්නේ මම මේ කියන්නේ පලිබෝධනාශක බෝතලය 3 පාරක් හොදලා ඒ ජලයත් අපි දාන්න ඕන ඒ ශේෂ්ත්‍රයට යොදන ටැංකියටම තමයි. මේක ක්‍රමයක් විදිහටම හරියටම කරන නිවැරදිව කොහොමද ඒ ක්‍රමය තෙවරක් සේදීමේ ක්‍රමය කියලා කිව්වොත් එහෙම අපි සාමාන්‍යයෙන් මුලින්ම කරන්න ඕන දැන් පලිබෝධනාශක භාජනයේ පලිබෝධනාශක ඉවර වුණාම තප්පර 30ක විතර වගේ කාලයක් අපි ටැංකියට අල්ලගෙන ඉන්නවා ඒ බෝතලේ තියෙන සියලුම පලිබෝධනාශක ඉවර වෙනකම්. ඊට පස්සේ අපි මේ බෝතලෙන් කාලක් විතර ප්‍රමාණයක් වතුර පුරවලා ඒක මූඩිය හොඳට වහලා අපි තප්පර 30ක විතර ප්‍රමාණයක් හොඳට සෙලවීම කරනවා. සෙලවීම කරලා ඒ වතුර ටික දැන් බෝතලේ ඒ ඇතුළත පුස්ත්‍රයේ ගෑවිලා තියෙන පලිබෝධනාශක සියල්ල ඒ වතුරත් එක්ක මිශ්‍ර වුණායින් පස්සේ අපි ඒකත් ආපහු අර ටැංකියටම දානවා. මේ විදිහට මේ ක්‍රමය 3 පාරක් කරනවා. එහෙම කරායින් පස්සේ අපිට පුළුවන් ඒ පලිබෝධනාශක හිස් බෝතලය අපේ ශේෂ්ත්‍රයෙන් අයින් කිරීම සිද්ධ කරන්න. මෙතනදී මේ පලිබෝධනාශක හිස් ඇසුරුම දැන් ඒ සම්බන්ධවත් අපි කටයුතු කරලා තියෙනවා. එහිදී අපි මේ හිස් ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකට ලක් කිරීම සිද්ධ කරනවා. මෙතනදී මම නිකන් දල වශයෙන් සඳහන් කරන්නම් කොහොමද මේ දේ සිද්ධ කරන්නේ කියලා. පලිබෝධනාශක හිස් ප්ලාස්ටික් උපකරණ අපි ප්‍රතිචක්‍රීකරණයකට ලක් කරනවා. ප්‍රතිචක්‍රීකරණයකට ලක් කරලා අපි ඒවකින් අපි සාධනුලා හදන්නේ මේ අපි නිතරම භාවිතා කරන
ඔය පිඟානක් හරි කෝප්පයක් වගේ දෙයක් එහෙම නෙමෙයි. අපි මේ පලිබෝධනාශක හිස් ප්ලාස්ටික් වාදන ප්‍රතිචක්‍රීකරණය කරලා අපේ ගෙවල් වල අපි ඔය විදුලි රැහැන් එල්ලනකොට අපි ඒවට කියන සන් බොක්ස් කියලා. අර ප්ලග් එක අපි හයි කරන්න පාවිච්චි කරන, එහෙම නැත්නම් ස්විච් එක අපි හයි කරන්න පාවිච්චි කරන බ්ලොක් බොක්ස් එකක් තියෙන. අන්නේ පෙට්ටියට අපි භාවිතා කරන්නේ මේ ප්ලාස්ටික් පලිබෝධනාශක හිස් ඇසුරුම් වල තියෙන ඒ ප්ලාස්ටික් තමයි යොදා ගන්න. එතකොට අපේ නිතරම අතපත ගෑවෙන්නේ නැහැ. අනිත් එක දැන් අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. අපි මේ නිතර පරිභෝජනයට ගන්න වතුර ගබඩා කරන ඒ වගේ ටැංකියකට වගේ දෙයකට මේක මිශ්‍ර වුණොත් එහෙම ඒක ඊටාත්ම අපේ සෞඛ්‍ය සම්බන්ධව ප්‍රශ්නයක් වෙන හින්දා වීදුරු බෝතල් අපි නැවතත් අපේ රටේම ඒ තියෙන ආයතනයට අරගෙන ගිහිල්ලා ඒක ඊට පස්සේ කුඩු කරලා ඒකෙන් නැවත වාරයක් පලිබෝධනාශක බහලන බෝතල්ම වීදුරු බෝතල්ම තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාවලියක් මේ වල සිද්ධ වෙනවා. ඉතින් ඒ ක්‍රියාවලියත් එක්ක අපිට පුළුවන් මේ පලිබෝධනාශක හිස් භාජන අපි ඒවා යෙදුවයින් පස්සේ තමන්ගේ ළඟ තියෙන මොකක් හරි පෝර බෑග් එකක වගේ එක දාලා අපේ මේ ව්‍යාපෘතියත් එක්ක වැඩ කරන අවස්ථාවල අපි එනවා ඒවා ලබා ගන්න. මේ මම හිතන්නේ මැයි මාසේ වෙනකොට අපි එක කොටසක් විදියට වස්කමුව පැත්ත, එතකොට හෙට්ටිපොලේ පැත්තේ අපි ඇවිදිලා ගෙවල් වලට ඇවිදිලා අපේ මේකට දායක වෙනවා ප්‍රධානම රාජ්‍ය ආයතන 3ක්. ඒ තමයි ශ්‍රී ලංකම විශේෂයෙන්ම කුසිකර්ම අමාත්‍යාංශය, අනිත් එක මහවැලි පරිසර අමාත්‍යාංශය, ඒ වගේම පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය. ලංකාවට පලිබෝධනාශක ආනයනය කරන සමාගම්වල එකමුතුකුත් මේකට එකතු වෙනවා. ඉතින් ඒගොල්ලෝ තමයි මේ ශේත්‍රයේ තියෙන පලිබෝධනාශක එක්ස්ට්‍රැක්ට් කරලා ඒ අදාළ මධ්‍යස්ථානවලට ගෙනත් දැමීම සිද්ධ කරන්නේ. ඉතින් මේ වගේ මධ්‍යස්ථානත් මේ වෙනකොට අපේ රටේ දැන් පිහිටවලා තියෙනවා 8ක් ප්‍රමාණය. ඒවා විහිදිලා තියෙනවා අපිට ළඟම තියෙන පැල්ලෙහෙර තියෙනවා, මාකඳුරේ තියෙනවා, එතනින් ගියාම සීතයිලිය තියෙනවා, බටාත ප්‍රදේශ එකක් තියෙනවා, කරදිය නාරුවල තියෙනවා, තව පොළොන්නරුවේ තියෙනවා. ඊට අමතරව මේ මෑත කාලේ කියන්නේ මේ පෙබරවාරි මාසේ අපි ගියා යාපනයේට. යාපනයේත් අපි එකක් ඒ වගේ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ දැන් මූලික ආදියර අපි මිල ගණන් කැඳවලා ඒක මධ්‍යස්ථානයක් හදන්න සාමාන්‍ය ලක්ෂ 25ක් විතර වගේ මුදලක් වැය වෙනවා. ඉතින් ඒකේ මූලික කටයුතු ආරම්භ කරලා තියෙනවා. යාපනයේදී දැක්ක එක දෙයක් තමයි මේ ඒගොල්ලෝ වීදුරු භාජන ටික නම් මූඩිය නැහැ. නමුත් මේ තමන්ගේ මේ භාවිතා කරන ශේත්‍රයේම යම්කිසි තැනක ගොඩ ගහලා තිබ්බා. ඒ මත සමහරට හුඹස් එහෙමත් බැඳිලා තිබ්බා. නමුත් ප්ලාස්ටික් වගේ දේවල් ඒගොල්ලෝ පිච්චීම සිද්ධ කරනවා. මම මේ අවස්ථාවේදී ගොවි ජනතාවගෙන් ඉල්ලන්න ඕනේ මේකත් තාමත්ම වැදගත් දෙයක් කියලා මම විශ්වාස කරනවා. අපේ දැන් ඕගොල්ලෝ භාවිතා කරන ප්ලාස්ටික් වර්ග ප්‍රතිචක්‍රීකරණය කරන්න ඒ ක්‍රම සකස් වෙලා තියෙන. අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි ගන්න බීම බෝතලයක්, එහෙම නැත්නම් වතුර බෝතලයක්, ඒක ආපහු එව්වා අපි ඒ අදාළ ආයතන වලට ලබා දුන්නොත්, උදාහරණයක් විදියට අපි අධිවේගී මාර්ග භාවිතා කරනවා නම් ඒ අධිවේගී මාර්ග භාවිතා කරලා අපි එළියට පිවිසෙන තැනම තියෙනවා ඕගොල්ලන්ගේ හිස් වතුර බෝතලේ එතන දාන්න කියලා. එහෙම නැත්නම් අපේ නගරවල මම දැකලා තියෙනවා, ප්‍රධාන වෙළඳ සැල්වල මම දැකලා තියෙනවා ඒගොල්ලෝ ප්ලාස්ටික් භාජන එකතු කිරීමකට වෙනම තැන් පිහිටවලා තියෙනවා. ඉතින් ඒ තැන් වලට දෙන්න ඒ තැන් වලින් ඒ ලබා ගන්න ප්ලාස්ටික් භාජන ලබාගෙන ඒගොල්ලෝ ප්‍රතිචක්‍රීකරණයට යනවා. නමුත් මම මේ යාපනයේදී දැක්ක සහ අපේ ගොවි අනිකුත් ප්‍රදේශවල ඉන්න ගොවි මහතුරු කරන ලොකු වැරැද්දක් ගැන මම මේ කියන්න යන්නේ. ඒගොල්ලෝ මේ ප්ලාස්ටික් සහ පොලිතින් වගේ දේවල් පිච්චීම සිද්ධ කරනවා. ඉතාමත්ම නරක දෙයක්. මේ අපි මේ පුච්චන ප්ලාස්ටික් බෝතල් වල ඩයොක්සින්, පියුරාන් වගේ කියලා අපේ ශරීරයට අහිතකර
පිළිකාකාරක වන වායුන් නිපදවීමක් සිද්ධ වෙනවා මෙහෙම පුච්චපුවාම. මොනම අවස්ථාවකවත් ඒවා පිච්චීම කරන්න එපා. ඒවා ඒ નિયમિત ආයතන තැන්වලට බාර දෙන්න. ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා. එහෙම පුච්චනවා නම් අධි උෂ්ණත්වයක් යටතේ තමයි ඒක කරන්න ඕනේ. අපේ ගෙදරවල දොරවල් වල පාවිච්චි කරන මේ උෂ්ණත්වය යටතේ අපිට ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්න බෑ. එහෙම අර්ධ දහනයක් ඔය වුණොත් එහෙම එහින් පිටවනවා ඒ වගේ විස වායුන්. ඉතින් අපි ඒ හින්දා ප්ලාස්ටික් වගේ දේවල් පුච්චන්න එපා. ඒක තමයි අපි මම මේ මතක් වුණේ මේ යාපනය කරපු ලද පහුගිය පෙබ්‍රවාරි මාසයේ කරන ලද ඒ සංචාරයෙන් පස්සේ අපි ලබාගත් තොරතුරුත් එක්ක. ඉතින් අපි දැන් මේ විදිහට ප්ලාස්ටික් සහ වීදුරු භාජන එකතු කරලා තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලියත් එක්ක අපිට පුළුවන් වෙනවා මේ හිස් ඇසුරුම් කළමනාකරණය කිරීමක් සිද්ධ කරගන්න. දැන් මම මේ සඳහන් කළේ අපේ යෙදීමෙන් පස්සේ කරන ක්‍රියාවලියන් සම්බන්ධව. ඊට පස්සේ තමයි නැවතත් ගොවි මහත්තයා දැන් ඇඳුම් සියල්ල සබන් දාලා හොදාගෙන නා ගැනීමේ කටයුත්තක් කරන්න ඕන. එතකොට ඇඟ පිරිසිදු කරගෙන තමයි ඉදිරි අනිත් කාරණාවලට යොමු වෙන්න ඕන. එහෙම නැතුව මේ පලිබෝධනාශක යොදලා සමහරට ගෙදර අපි හිතන්නකො දවල් කාලයේදී යම් දවල් කාලේ කියන මම කියන උදේ කාලේ යම් කිසි වෙලාවක් කරා කියලා. ඒ කරලා ඉවරලා මම හැන්දෑවේ නාන්නේ කියන එක මේවා කරගෙන හැන්දෑ වෙනකන් ඒවා ඇඟේ තවරගෙන ඉඳීම සුදුසු නැහැ. ඒ යෙදීමෙන් පස්සේ හැකි විගස තමයි ස්නානය කරලා ඇඟ පත හොදාගෙන ඒ පිරිසුදු වීමේ කටයුතු සිද්ධ කරන්න ඕනේ. තවත් වැදගත් දෙයක් අපේ රටේ නම් ඒක කරන්නේ නැහැ. හැබැයි සමහර තැන්වල මම දැකලා තියෙනවා ගොඩ ඉඩම් වල ඔය සමහර ප්‍රදේශවලදී සිද්ධ කරනවා. මොකද්ද ඒ දේ? මේ පලිබෝධනාශක ශේෂ්ත්‍රයට යෙදුවට පස්සේ අපි ඒ ශේෂ්ත්‍රයේ මොකක් හරි පොඩි පුවරුවක් සඳහන් කරන්න ඕන මේ ශේෂ්ත්‍රයට පලිබෝධනාශක යොදා ඇත කියලා. එහෙම වුණොත් තමයි දැන් අපි උදාහරණයක් විදිහට වත්තක් ගන්නකො. වත්තකට අපි වල්නාශක ගහනවා. වල්නාශක ගහලා තියෙනකොට ඔන්න දන්නේ නැත්තම් සමහරට කෙනෙක් ඇවිදිලා ගවයන් ඒකට දාන කෙනෙක් බඳින්න පුළුවන්. එතකොට එයාගෙන් කිරි ගන්නවා වෙන්න පුළුවන්. එළුවන් ඇවිදිලා ඒකට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක එහෙම දෙයක් වුණොත් එහෙම ඔව්වගෙන් අන්තිමට අපිටම තමයි ආපහු ඒ දේවල් එන්නේ. ඒ හින්දා පලිබෝධනාශක යෙදුවට පස්සේ මේ ලේබලයක් පොඩි බෝඩ් එකකින් සඳහනක් කරලා තියන්න මේකට පලිබෝධනාශක යොදලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තවත් දෙයක් තමයි ගොවි මහතුරුන් විසින් කරන්නේ නැති දෙයක් තමයි තමන්ගේ වගාවට පලිබෝධනාශක යෙදුවේ කවද්ද කොච්චර ප්‍රමාණයක් දැම්මද මොකද්ද මම දාපු වර්ගය කියලා වාර්තාවක් පොඩි සටහනක් තියාගන්න. මම දන්න විදිහට නම් එහෙම තියාගන්න අය නැත්තටම නෑ වගේ තමයි. ගිහිල්ලා ඇහුවොත් එම් මහත්තයෝ ඔන්න ගිය මාසේ මම මෙහෙම කරා මෙහෙම මේ විදිහට තමයි මම කරේ. එහෙම නැත්තම් ඒගොල්ලෝ පුරුද්දක් විදිහට ගහන සෙට් එකකුත් ඉන්නවා වෙනම. දැන් අපි නුවරඑළිය ගියොත් එහෙම දවස් 3න් 3ට පලිබෝධනාශක ගහන්න ඕන කියනවා. සතියෙන් සතියට පලිබෝධනාශක ගහන්න ඕන කියනවා. ඉතින් අන්න එහෙම දෙයක් තමයි වෙන්නේ. සමහරට එහෙම දෙයක් තියෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ නිකන් අර පුරුද්දකට වගේ පලිබෝධනාශක යොදනවා. ඉතින් එහෙනම් මේ පලිබෝධනාශක යෙදීමේදී ආරක්ෂාකාරීව යෙදීමේදී මේ පලිබෝධනාශක ඒ යොදන වල ඒ වගේ වාර්තා තබා ගැනීමත් ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා. ඉතින් ඔය ක්‍රියාවලිය තමයි සාමාන්‍යයෙන් අපි කොහොමද මේ කාර්යය ආරක්ෂාකාරීව සිද්ධ කරගන්නේ කියන එක සම්බන්ධව සඳහන් කරන්න ඕන. හරි, දැන් මේ කරුණුත් එක්ක දැන් විශේෂයෙන් අපිට තව අවසන් විනාඩි කිහිපයකදීත් කරුණු කිහිපයක් ගැන කතා කරන්න පුළුවන් වෙයි. ඒක අපි අවසානයේට ගමු. වන්මත ගුණවර්ධන මහතා, දැන් මේ පලිබෝධනාශක මේ විදියට අපි දැන් සැලකිලිමත් වෙනවා වගේම අර යම්කිසි ආකාරයකින් මේවා යොදාගෙන යම්කිසි ආකාරයකින් අපි අර සැලකිලිමත් වෙන්න ආරක්ෂා වෙන්න කොච්චර කිව්වා සමහර වෙලාවට මේ අර වෙළඳසැල්වල අලෙවි කිරීමේදී සමහර දෙනෙක් මේ පිළිබඳව තියෙන අවබෝධය ඉතාම අඩුයි. අර අපි කිව්වා ඒකට වෙනම පුද්ගලයෙක් ඒකට පත් කරගෙන ඒකට ලියාපදිංචි වෙලා ඒ කටයුතු වලට සිද්ධ වෙන්න ඕනේ කියලා. දැන් මේ මෙතනදී අර වෙළඳසැලක් තුල කොහොමද ඇත්තටම මේක
ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා අපිට පොඩ්ඩක් කියන්න. මොකද දැන් වෙලෙන්සලක එක හැසුරුම් කරලා තියෙන විදිය වෙන්න පුළුවන්. එතන නැත්නම් අපි කියනවා අර කන්න කඩ කියලා ඔබතුමාලා මතක් කරන කඩ. දැන් සමහරලාට මේ කන්නයක් ආපුවාම ඕනම කඩේක තියලා මේ විකුණන්න පුළුවන්, දලවි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්ව පිළිබඳව ටිකක් විශේෂයෙන් පොඩි කරුණක් දෙයක් අහුවොත් වඩා වැදගත්. ඇත්තටම මේ මම කලින් සඳහන් කරා අපේ රටේ නීති විරෝධී ඒ කියන්නේ පිටරටින් ඇවිදිලා මෙහි අලෙවෙන පලිබෝධනාශකයක් තිබ්බා. ඒ වගේම දැන් තියෙන ප්‍රවණතාවයක් තියෙනවා අපේ රටේ ව්‍යාජ පලිබෝධනාශක අලෙවීම සම්බන්ධ. මෙන්න මේ පලිබෝධනාශක දෙවර්ගයේම අපේ අනුරාධ මහත්තයා සඳහන් කරා වගේ ගොඩක්ම මේ ගොවි ජනතාවට අතරට යන්නේ ඒ කාලේ සඳහන් කරා නම් ඔය කන්නට තියෙන කඩ කියන එක වගේම දැන් සමහර ගම්වල ඉන්න ප්‍රධාන ගොවි මහත්තයෙක්. ඔය ගොවි මහත්තයා පත් වෙලා ඉන්නවා නියෝජිතයෙක් විදිහට. ඔව්. එතුමාට තමයි ඔය ටික සේරම හම්බ වෙන්නේ. ඉතින් එතුමා මොකද කරන්නේ? එතුමා ප්‍රචාරණයක් කරනවා මේ මගේ ළඟ තියෙනවා මේ කඩේ තියෙනකට වැඩිය හොඳයි මේ තෙල. එහෙම නැත්නම් එහෙමනේ ඒගොල්ලෝ කතා කරන්නේ. මේ වැඩිය හොඳයි. ඒ හින්දා මගෙන් ගන්න අරට හම්බ වෙනවා වගේ මුදලකට වැඩිය අඩු මුදලකට හම්බෙන්නේ. ගොවි මහත්තුරුන්ගෙන් ඉතාමත්ම කාරුණිකව සහ ආදරෙන් ඉල්ලා සිටිනවා කරුණාකර ඔය වගේ දේවල් වලට රැවටෙන්න එපා. ඒගොල්ලෝ ඕගොල්ලන්ට ආදරෙට නෙමෙයි ඔය දේවල් කරන්නේ. ඒගොල්ලන්ගේ ඒක මේ හසුනොත් නීතිමය වැරද්දක්. ඔව් නීතිමය වැරද්දක්. අපි එහෙම නීතිමය උසාවියට යන්න වෙනවා. ඒක අපරාධමය මේ වරදක්. ඊට පස්සේ එහෙම දෙයකට වැරදිකරුවෙක් වුණොත් එහෙම ආතරම අපරාධකාරයෙක් විදිහට තමයි මේ සැලකිලි මේ සඳහන් වෙන්නේ. එතකොට බැංකුවක ණයක් ගන්න ගියාමත් රජයේ රැකියාවකට යන්න ගියත් ඒ වගේ දේවල් වලදී ඒව බලපන හින්දා එහෙම වගේ තත්ත්වයන් වලට එන්න එපා. නීති විරෝධී ඒව එහෙම කන්න කඩ වගේ දේවල් තමන් එහෙම අදහස් කරනවා නම් එහෙම දාගෙන ඒ පොඩි කාලයකට පොඩි ගතම් එකක් හොයාගන්න කියලා අපේ භාෂාවෙන් කියන්නේ. එහෙම දෙයක් කරන්න, එහෙම දේවල් කරන්න යන්න එපා. ඒක ඉතාමත්ම මේ නීතිමය පැත්තෙන් ගත්තාම දඬුවම් ලැබිය හැකි වැරද්දක්. ඒ වගේම අපි සමාජයට කරන ඉතාමත්ම ලොකු වැඩක්. ඒ හින්දා පලිබෝධනාශක කියලා කියන්නේ බොහොම ක්‍රමවත් පිළිවෙලකට ක්‍රමයකට අනුගත වෙලා අපි භාවිතා කරන්න ඕන, ආරක්ෂා කරගන්න ඕන, ආරක්ෂාකාරීව පරිහරණය කරන්න ඕන. මෙන්න මේ කරුණු ගැන ඇත්තටම හිතන්න වෙනවා. හරි, මේ සියල්ලම අපි කතා කරපු දේවලුත් එක්ක අවසාන වශයෙන් මහන් මාත මොනවද මේ අපි කතා කරපු ආරක්ෂක කාර්යව පරිබෝධ භාවිතය කියන මාතෘකාවත් එක්ක සඳහන් කරන්න තියෙන්නේ? ඔව්, මම එහෙම කියන්න ගුණවර්ධන මහත්තයා සඳහන් කරපු එකට මේ අවසාන වශයෙන් තව කොටසක් එකතු කරන්න. මේ ඇත්තටම ආරක්ෂාව සම්බන්ධයෙන් දැන් අපි ලංකාව අපි පිට රටවල්, ඒ කියන්නේ සංවර්ධිත රටවල් ගත්තොත් ඒ රටවල් වලත් බහුල වශයෙන් කියන්නේ අපිට වඩා සමහරට බැලුවොත් ඒ ජනගහනය සහ ජන අනුපාතයත් එක්ක බැලුවොත් ඒගොල්ලෝ භාවිතා කරන පලිබෝධනාශක ප්‍රමාණය, ඒ කියන්නේ ප්‍රමාණාත්මකව බැලුවොත් ඒගොල්ලෝ විශාල වශයෙන් පලිබෝධනාශක භාවිතා කරනවා. ඒ කියන්නේ ඇමරිකාව, ජපානය වගේ රටවල් වල විශාල වශයෙන් පලිබෝධනාශක භාවිතා කරනවා. නමුත් ඒගොල්ලෝ මෙතන වෙනස තියෙන්නේ දැන් අපි ඊට සාපේක්ෂව ඇත්තටම අපිට දත්ත ගන්න පුළුවන් මේ අන්තර්ජාලයෙන්. ඇත්තටම අපේ පලිබෝධනාශක ප්‍රමාණාත්මක බැලුවොත් අපේ භාවිතය අඩුයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර ඒ දියුණු රටවල් වල මේ සියලුම මේ පලිබෝධනාශක භාවිතා කරන නියම ප්‍රමිති, ඒ කියන්නේ ප්‍රමිතියට යුතු පලිබෝධනාශක පමණයි ඒගොල්ලෝ භාවිතා කරන්නේ. ඊළඟට භාවිතා කරනකොට සියලුම ආරක්ෂක උපක්‍රම ඒගොල්ලෝ යොදාගෙන, ඒ කියන්නේ අර ඕවරෝල් එක, ඒ කියන්නේ සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන තමයි පලිබෝධනාශක ඉසින්නේ. එතකොට ඒගොල්ලෝ ඊළඟට ඒව බලනවා අර පෙරාස්වනු කාලය කියලා එකක් තියෙනවා. එතකොට ඒ يعني පලිබෝධනාශකයේ අවශේෂ ඉතුරු වෙන්න තියෙන ඒවා ඒගොල්ලෝ ගන්න ඒවා පරීක්ෂා කරනවා නිරන්තරයෙන්ම. අන්න ඒ වගේ ඒ කියන්නේ ඒගොල්ලෝ මේකට අදාළව හොඳ පිළිවෙත් අනුගමනය කරනවා. මේකට හේතුව තමයි ඒගොල්ලෝ මේ ඒ කියන්නේ අවංකයි මේ මිනිස්සු. ඒ කියන්නේ මං කියන්නේ ඒකයි අපි යන්න ඕන අන්න එතෙන්ට. ඒ කියන්නේ ඒගොල්ලෝ කවදාවත් පලිබෝධනාශක වලට, ඒ කියන්නේ ඒගොල්ලෝ හැම වෙලෙම පලිබෝධනාශකයට හරි බයයි. පලිබෝධනාශකයක් මේ වුණොත් මෙන්න මේ විදිහට ඒගොල්ලෝ දැනුවත් වෙලා ඉන්නවා. මේකෙදි මේ අපිට එවෙල යති වෙනේවා නෙවෙයි, මේ අර ගුණවර්ධන මහත්තයා සඳහන් කරා වගේ මේ ක්‍රොනික් ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ සමහරට වසර ගානකදී තමයි ඒකේ ප්‍රතිඵල එන්නේ.
ඉතින් ඒ විදිහට ඒගොල්ලෝ ඒව අඳුනාගෙන තියෙනවා. ඒ හින්දා මේගොල්ලෝ මේව හරීම ප්‍රවේශම්කාරී විදිහට තමයි පරිහරණය කරන්නේ. එතකොට අර නැවත ඇතුල් වීමට ඒ කියන්නේ පලිබෝධනාගේ යෙදුවෙන් පස්සේ පුවරුවක් සවි කරනවා. ඒකෙම දානවා නැවත ඇතුල් වීමේ කාලෙකුත්. එතකොට දන්නවා මෙන්න මේ කාලෙට ඉස්සෙල්ලා මේකට ගියොත් එහෙම මේක හොඳ නැහැ කියන එක. අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ අපි මේකට මට අන්තිමටම කියන්න තියෙන්නේ මේ පලිබෝධනාශක කියන්නේ විෂ ද්‍රව්‍යයක්. ඒ නිසා මේකට බයක් ඇති කරගන්න ඊට පස්සේ මේ අපි නීතියටම බය වෙලා නෙවෙයි නීතියට අනුව කටයුතු කරනට වඩා අපි ආකල්පමය වශයෙන් දියුණු ඒ කියන්නේ ආකල්ප දියුණු කරගෙන මේක නිකන් සද්භාවයෙන් කරන ඒ කියන්නේ අලෙවිකරුවන්ට කියන්නේ මේක සද්භාවයෙන්ම කරන්න ඒ වගේම ගොවි මහතරත් කියන්නේ මේක ආරක්ෂාකාරී පිළිවෙලටම භාවිතා කරන්න. එතකොට මේ සම්බන්ධ තොරතුරු ඕන තරම් දැන් අන්තර්ජාලයට යන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් අපේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වෙබ් අඩවිය තියෙනවා. ඒ වෙබ් අඩවියට ගිහිල්ලත් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද ලියාපදිංචිව නැතිව මොනවද ඊළඟ ගාස්තු සංශෝධනය කරලා තියෙනවා. මම මේ වෙලාවේ කියන්න යන්නේ වෙලා යනවා. ඒ කියන්නේ ගාස්තු දැන් මේ ළඟ ගිය අවුරුද්දේ 2024 අගෝස්තු මාසයේදී මේ ලියාපදිංචි කිරීමේ ගාස්තු සියල්ල වෙනස් කරා ඒ ගැසට් පත්‍රයක් මගින්. එතකොට ඒකත් ඔබට ගිහින් ගන්න පුළුවන්. අලුතෙන් මොනවද එන නීති ඒ වගේ සියලුම දේවල් අපේ වෙබ් අඩවියට කියන්නේ www.doa.gov.lk කියන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියටම ගිහිල්ලා අපේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වෙබ් අඩවියට ඇතුල් වෙන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඔයගොල්ලෝ නිතරම මේක බලලා මේවා දැනුම සහ මේවා ආකල්ප වෙනස් කරගෙන එදිනෙදා කියන්නේ ආරක්ෂාකාරී පිළිවෙලකට මේවා භාවිතා කිරීම සඳහා යොමු වෙන්න කියලා තමයි අපි අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්නේ. අද අපි ආරක්ෂිතව පලිබෝධ භාවිතය සම්බන්ධයෙන් තමයි කතා කරේ. මම හිතනවා මේ පිළිබඳව පොඩියම් අවබෝධයක් ලැබෙන්නේ නැති විශේෂයෙන්ම ගොවි මහතුරු විදියටත් මේ අලෙවිකරුවන් විදියටත් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්නට ඕනේ. ඇත්තට මේ සම්බන්ධයෙන් කටයුතු කරන නීතිමය තත්ත්වයකුත් තියෙනවා. ඒ නිසා සමහරවිට ඔබට නීතියනොත් වරදකාරයෙක් බවට පත් වෙන්න පුළුවන්. මේවා නිසි ආකාරයෙන් භාවිතා නොකරවොත් අනිත් පැත්තෙන් ගත්තාම මේක තමන්ගේ ජීවිතයටත් හානිදායකයි කියන එක තමයි විශේෂයෙන් අපිට මතක් කරන්නට තියෙන්නේ. මම සුති අද මේ කතා බහට සම්බන්ධ වුණාට කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ශ්‍රේෂ්ඨ මෙහෙයුම් සහ නීති කටයුතු අංශයේ අංශ ප්‍රධානී මොහාන් හතරසිංහ මහත්මයාටත් ඒ වගේම කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ බලයලත් නිලධාරී විජේසිරි ගුණවර්ධන මහත්මයාටත් අද මේ කතා බහට සම්බන්ධ වුණාට අදත් වැඩසටහනේ සම්බන්ධීකරණය කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකාරක තරඟ ධර්මසේන පළවෙනි මැදිරි හිටිය තුෂාර ස්තුතියි. අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. රටක බලේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ අපේ ලංකාවේ උතුරා විදෙන් කිරේ කෙතේ හා සාරයි සිරේ අපේ ලංකාවේ උතුරා විදෙන් කිරේ කෙතේ හා සාරයි සිරේ සාර ගොයම් දිලේ ආය ගොයම් පැසිලා ගොවියාවේ රටක බලේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ මින්පසු නම්නේ බතවර දින්නේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ අසරණ ගොවියා හෝ ජාතිය නැවියා ගොවියාවේ රටක බලේ දෙවියොර කීවි අතුකොට පිරි ගොවි පෙළේ තිරියුතුරා අතුකොට පිරි ගොවි පෙළේ පැසිලා ලැබිලා කරල් අපේ ලංකාවේ උතුරා විදෙන් කිරි කෙසේ හා සාරයි සිරි සාර ගොයම් දිලේ ආය ගොයම් පැසිලා රටක බලේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ මඩ සෝදාලා ගත්තම නාවා සිංහල ගොවියා මඩකම පාවෝ දීමට
तमा सिंहले तुन्हेले गोविया रजा तमा सिंहले तुन्हेले गोविया रजा तमा तुन्हेले केते हासाराई सिरी अपे लंकावे उतुरावी देंकिरी केते हासाराई सिरी सार गोयम दिले दिले आय गोयम पेसीला गुरियावे रटक बले गुरियावे गुरियावे रटक बले गुरियावे